හරි. දැන් අපි ඉන්නේ 24 25 අපේ ඕල් මැත්ස් පේපර් එකේ සෙකන්ඩ් පාර්ට් එකේ B කොටසේ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. අපි A කොටසේ ප්‍රශ්න 6 මේ විදිහට කතා කරලා ඉවරයි. දැන් අපි B කොටසේ ප්‍රශ්න 6 කතා කරගෙන යමු. මොකක්ද දෙන්නේ කියලා. හරි. වැඩි කතා නැතුව අපි යමු එහෙනම් අපේ වීඩියෝ එකට. 1 2 3 4 පළවෙනි ගාන නෙමෙයි. පළවෙනි ගානට ඒ කරා 7 වෙනි ගාන. මුලින්ම දීලා තියෙන්නේ නිකන් මේ 7 වෙනි ගාන මේ පාර පොඩ්ඩක් අර ප්‍රශ්න තියෙන තැන් ටික පොඩ්ඩක් වෙනස් කරලා 7 වෙනි විදිහට අපිට දීලා තියෙන්නේ මේ නිර්මාණ ගාන. අපි නිර්මාණ ගාන සාමාන්‍ය කොහොමද වැඩේ කරගන්නේ කියන එක බෝඩ් එකේ මම අදිනවා. ඊට පස්සේ හරියටම මම කරපු නිර්මාණය ඔයගොල්ලන්ට දාගන්නම් කියන්නේ මේ වීඩියෝ එකේ මේ නිර්මාණය කරාට පස්සේ මම පොතේ යන්ත නිර්මාණ ඔයගොල්ලන්ට හරියට වෙන්නන්න. හරි. අපි බලමු කොහොමද මේක දාගන්නේ කියලා. දැන් B කොටසේ 7 වෙනි ප්‍රශ්නය අපි දාගමු. හරි. B කොටසේ 7 වෙනි ප්‍රශ්නය. අපි බලමු මොකද්ද මේ මුලින්ම කියලා තියෙන්නේ කතන්දරේට කියලා. හරි. පළවෙනි එක. සෙන්ටිමීටර 6ක් දිග AB සරල රේඛා ඛණ්ඩය නිර්මාණය කරන්න. B ලක්ෂයේදී AB මත අංශක 60 කෝණය නිර්මාණය කර එම කෝණය සමච්ඡේදනය කරන්න. එම කෝණය දෙකකට බෙදන්න කියලා තමයි කියන්නේ. හරි. මුලින්ම කියලා කියන්නේ සෙන්ටිමීටර 6ක් දිග AB සරල රේඛා ඛණ්ඩය නිර්මාණය කරන්නලු. ඔන්න සෙන්ටිමීටර 6ක් දිග AB සරල රේඛාවක් මුලින්ම නිර්මාණය කරන්න කියලා තමයි කියන්නේ. හරි අපි නිර්මාණය කරමු බලන්න. ඕකේ. හරි. මේක අපි A කියලා ගත්තොත් අපි මෙතන B කියලා ගත්තොත් අපි මේ විදිහට සෙන්ටිමීටර 6ක් දිග රේඛා ඛණ්ඩයක් ඔයා නිර්මාණය කරගන්න තියෙනවා. ඒක එහෙම අවුලක් නැහැ. මෙන්න මේ විදිහට ඔයා නිර්මාණය කරගන්න තියෙනවා. ඊට පස්සේ B ලක්ෂයේදී AB මත අංශක 60 කෝණයක් නිර්මාණය කරනවා. දැන් B වල අංශක 60 කෝණයක් කොහොමද නිර්මාණය කරන්නේ? B වලදී කව කටුවේ තුඩ තිබ්බා. තිබ්බේලා මොකද කරන්නේ? මෙහෙන් ගැහුවා ඡාපයක්. ඊට පස්සේ ඒ කව කට්ටේ තුඩ තියලා මෙතනින් ගැහුවා ඡාපයක්. ඊට පස්සේ මෙන්න මේ දෙක යා කරාම අපිට එනවා අංශක කීයේ කෝණයද? අංශක 60ක කෝණයක්. අංශක 60ක කෝණයක් එනවා. ඕන නැහැ අංශක 60ක කෝණයක් අපිට එනවා කිසි ප්‍රශ්නයක් නැතුව. හරි. අංශක 60ක කෝණයක් එනවා අවුලක් නැහැ. පොඩ්ඩක් මේක තව ටිකක් යටට දාගමු. මොකද ඉවුවොත් නැත්තම් මට ඉතුරු ටික ඇඳගන්න මදි වෙන කේස් එකක් තියෙනවා. ඒ නිසා මම මේක පොඩ්ඩක් යටට ගන්නම් ඈ. හරි. මම පොඩ්ඩක් මේක ඒ නිසා යටට ගන්නම්. ඔන්න මේ වගේ හරියෙන් ගත්තාම අවුලක් නැහැ නේ. හරි. මුලින්ම සෙන්ටිමීටර 6ක් දිග AB සරල රේඛා ඛණ්ඩයක් අදින්නලු. හරි. ඕකේ. සෙන්ටිමීටර 6ක් දිග එකක් ඇඳලා. ඊට පස්සේ B වලදී අංශක 60ක කෝණය නිර්මාණය කරන්න කියලා තියෙනවා. B වලදී අංශක 60ක කෝණය නිර්මාණය කරන්න කියලා අපිට තියෙනවා. එතකොට මොකක්ද කරන්නේ? කව කට්ටේ මේක තිබ්බා. මෙහෙන් ගැහුවා. ඊට පස්සේ මෙතනින් තිබ්බා. මෙහෙන් ගැහුවා. ඊට පස්සේ මෙන්න මේ කියන දෙක යා කරනවා. එතකොට අංශක 60 කෝණයක් අපිට බය නැතුව නිර්මාණය වෙනවා. එහෙමනේ? හරි. ඔන්න අපිට අංශක 60 කෝණයක් නිර්මාණය වුණා කිසිම අවුලක් නැතුව. ඔන්න B වලදී අපි අංශක 60 කෝණයක් නිර්මාණය කරා. ඔන්න පළවෙනි එක. AB මත අංශක 60 කෝණය නිර්මාණය කරේ එම කෝණය සමච්ඡේදනය කරනවා. මෙන්න මේ අංශක 60 කෝණ සමච්ඡේදනය දැන් ගහන්නේ කියන්නේ. මොකද දැන් මෙතනින් කවකට තිබ්බා. මෙහෙන් එකක් ගැහුවා. ආයෙ මෙහෙන් තිබ්බා. මෙහෙන් එකක් ගැහුවා. ආයෙ මෙන්න මේ දෙක යා කරලා දැම්මා. මේ දෙක යා කරලා දැම්මා. හරි. ඒ දෙක යා කරාම ඔන්න කෝණ සමච්ඡේදකය අපිට එනවා. කෝණ සමච්ඡේදකය. පොඩ්ඩක් මෙහෙන් එනවා, ඩාන් එනවා, ඩුන් එනවා ගණන් ගන්න එපා. අංශක 30ක කෝණයක් වල නිර්මාණය කරා. කෝණ සමච්ඡේදකය. ඉතින් අංශක 30යිනේ. එහෙනම් මෙතන 30යි මෙතන 30යි. ඔන්න මෙන්න මේ කියන කෝණේ අපි සමච්ඡේදය ගැහුවා. කෝණයේ සමච්ඡේදය අපි ගැහුවා. කිසි අවුලක් නැහැ. කෝණය සමච්ඡේදනය කරන්න. ඔන්න පළවෙනි කෑල්ල හරි. ඔන්න පළවෙනි කෑල්ල ඔයා මේ විදිහට තමයි කරන්නේ. දෙවෙනි කෑල්ල. AB සමානයි AC. AB සමානයි AC සහ ABC. ABC කෝණය අංශක 30යි. හරි. ඒක හරිනේ. ABC කෝණය අංශක 30ක් වන පරිදි ABC සමද්විපාද එක නිර්මාණය කරනවා. ඒ කියන්නේ මෙන්න මේ C කියන එක AB ගේ දිගට සමාන වෙන්න ඕනේ නේද? එහෙනම් A වලදී අපි මැන්න සෙන්ටිමීටර 6ක් මැනලා තියලා B එකකින් අපි ගත්තා. දැන් කවපට්ට මෙතනින් තියලා මෙතනට ඈඩ් කරලා ඔන්න සෙන්ටිමීටර 6ක ප්‍රමාණය ගත්තා. ඊට පස්සේ A වල තියලා ඒ දිග ප්‍රමාණය අපි මෙන්න මේකෙන් කපන්න යන්නේ මෙන්න මේ පාදයෙන්. මේ පාදයෙන් කපන්න යන්නේ ඒ කියන සෙන්ටිමීටර 6ට අදාළ දිග. අපි කපුවොත් ඒ මෙන්න මේ වගේ පැත්තකින් මේ කැපුවොත් නේ. අර ඔයාලා කපලා මෙන්න මෙහෙම තමයි එන්නේ නැත්තේ. මෙන්න මෙහෙම තමයි එන්නේ නැත්තේ කිසිම අවුලක් නැතුව. මෙන්න මෙහෙම තමයි එන්නේ නැත්තේ. හරි. එතකොට මේක AB වුණා. එතකොට මෙතන කැපෙන තැන C වුණා. මෙතන මොකද්ද මේ? C වුණා කැපෙන තැන. එතකොට මේක අංශක 30යි නම් මෙතනත් අංශක 30යි.
මොකද මේක සමද්වීපාදනේ. මෙතනත් 6නේ. එහෙනම් මෙතනත් 6නේ. මෙතන 30යි. මෙතන 30යි එහෙනම් 60යි. එහෙනම් මේක උනේ කියන අංශය 120යි. කිසි අවුලක් නැහැ. ඔන්න එතන දැනගන් ගාන කේස් එකක් නැහැ. හරි. සමද්වීපා ත්‍රිකෝණය නිර්මාණය කරන්න අපි නිර්මාණය කරා. තුන්වෙනි එක. AC මේ තියෙන්නේ AC. AC හි ලම්බ සමච්ඡේදය නිර්මාණය කරන්න ඕන. AC ගේ ලම්බ සමච්ඡේදය නිර්මාණය කරන්න කොහොමද? A ගෙන් තිබ්බා මෙහෙම කැපුවා. C ගෙන් තිබ්බා මෙහෙම කැපුවා. ආයේ මේ පැත්ත කැපුවා. ආයේ මේ පැත්ත කැපුවා. ඊට පස්සේ මෙන්න මේ රේඛා දෙක අපි මොකද කරන්නේ? යා කරනවා. මෙන්න මේක අපි යා කරනවා. මෙන්න මේක අපි යා කරා. ඔන්න අපි මෙයාගේ ලම්බ සමච්ඡේදය නිර්මාණය කරා. ඒතකොට මෙයාට මෙයා මොකක්ද දෙන්නේ? සමානය. ලම්බ සමච්ඡේදය නිර්මාණය කරාම මෙයාට මෙයා සමානය. හරි. ලම්බ සමච්ඡේදය නිර්මාණය කරේ AC විස්කම්භයක් වන පරිදි. AC කියන එක විස්කම්භයක් වන පරිදි. දැන් මේක අපි ලම්බ සමච්ඡේදය නිර්මාණය කරාම මෙතන කැපෙන තැන එහෙනම් මොකද්ද වෙන්නේ? කේන්ද්‍රය. වෘත්තයක් අඳිනවා නම් මෙන්න මේ වෘත්තයේ කේන්ද්‍රය මේක. මොකද මේ කෑල්ලට මේ කෑල්ල සමානයි. ඒතකොට මේ කාර්යය මේ කාර්යය. ඒතකොට AC විස්කම්භයක් වෙනවා. එහෙනම් මෙන්න මේ මෙතනින් තියෙන ඔයාට අර්ධ වෘත්තය නිර්මාණය කරගන්න තියෙනවා. අර්ධ වෘත්තය නිර්මාණය කරන්න තියෙන්නේ අරය මොකක්ද වෙන්නේ? ඒතකොට මෙන්න මේ දිගට සමාන වෙච්ච අරයස් හිත අර්ධ වෘත්තයක් ඔයාට නිර්මාණය කරන්න තියෙනවා. කොහෙන්ද? AC විස්කම්භය වන පරිදි AC පාදය මත ABC ත්‍රිකෝණයට පිටදී. ABC මෙන්න මේ ත්‍රිකෝණයට පිටදී. එහෙනම් මෙන්න මෙහෙන් තමයි අපිට ඔය කියන අර්ධ වෘත්තය එනවා ඇත්තේ නේද? ඔව් ABC ත්‍රිකෝණයට පිටදී අර්ධ වෘත්තය නිර්මාණය කරන්න. ඔව් එහෙනම් මෙතනින් අපි කවකට තියලා එස මේක අරයක් විදියට අරගෙන අපි මෙන්න මේ විදියට අර්ධ වෘත්තය නිර්මාණය කරන්නයි තියෙන්නේ. ඔන්න ඔය විදියට ඔයා අර්ධ වෘත්තය නිර්මාණය කරගන්න. මෙන්න මේ විදියට ඔයා අර්ධ වෘත්තය නිර්මාණය කරගන්න. හරි. ඔන්න අර්ධ වෘත්තය නිර්මාණය කරා. ඒකත් හරි. තුනක් හරි. හතර. D හිදී අර්ධ වෘත්තයේ ඡේදනය වන පරිදි. D හිදී අර්ධ වෘත්තයේ ඡේදනය වන පරිදි A හරහා BC ට සමාන්තර සරල රේඛාව නිර්මාණය කරා. BC කො මෙන්න මේ රේඛාවට සමාන්තර රේඛාවක් A හරහා යන්න ඕනි. ඒක මෙන්න මේ අර්ධ වෘත්තයේ ඡේදනය වෙන තැන D කියලා මාක් කරගන්න ඕන. එහෙනම් දැන් A හිදී මෙන්න මේ කියන BC රේඛාවට සමාන්තර රේඛාවක් නිර්මාණය කරගන්නේ කොහොමද? දැන් අපි මෙතනින් යම්කිසි සමාන්තර රේඛාවක් ගහනවා නම් අපි සමාන්තර රේඛා නිර්මාණය කරගන්නවා මොනවද? අපි ඒකාන්තර කෝණ තියෙනවා නම් ඒකාන්තර කෝණ භාවිත කරලා අපිට සමාන්තර රේඛා දෙක නිර්මාණය කරගන්න ඇත්තම ලේසි. ඒතකොට දැන් බලන්නකො මේකට මෙතනින් සමාන්තර වෙනවා නම් ඒතකොට මෙතන Z එකක් ඇතුළේ යාට පේනවද මේ? මේන්න දැන් මෙහෙම යන අනිත් සමාන්තර රේඛාව මෙන්න මෙහෙම නේ. මේකට මේක කියන සමාන්තර රේඛාව නිර්මාණය කරාම මෙතන ඒකාන්තර කෝණ වශයෙන් මෙන්න මේ 30 තමයි මෙන්න මෙතනට ඇඩ් වෙන්න ඕනේ. එහෙනම් ඔයා A වලදී අර අංශක 60 නිර්මාණය කරන විදිහට නිර්මාණය කරලා ඊට පස්සේ අන්න එයාගේ කෝණ සමච්ඡේදකයේ ගත්තනම් අංශක 30 නෙමෙයි දෙන්නේ. අන්න ඒ විදිහට ඔයා මෙන්න මේ A වලදී මොකද්ද කරන්නේ? අර විදිහට අංශක 60 නිර්මාණය කරා අංශක 60 කෝණ සමච්ඡේදය ගැහුවා. ඒතර මෙතනට එන කිලිම අංශක 30යි කියලා. අංශක 30යි කියනවා. ඒතර මම මේ කිලිම ඇඳ ගන්නවා ඔයාලට දැන් ඔයාලට තේරෙනවනේ කතන්දර. ඒතකොට A දී සමාන්තර සරල රේඛාවක් නිර්මාණය කරන්න ඕනේ. ඒක අර්ධ වෘත්තයක මෙතන D වෙන්නත් ඕනේ. එහෙනම් අපි මෙන්න මේ වගේ විදිහට අපි ඔහොම යවමු මේක. එහෙනම් මෙතන අංශක 30යි නම් ඔයා මෙතනත් අංශක 30ක කෝණයක් තමයි නිර්මාණය කරගන්න ඕනේ. කොහොමද අංශක 60 කෝණයක් නිර්මාණය කරා? ඒකේ කෝණ සමච්ඡේදය ගත්තා. හරිම සරලයි. ඔන්න අපි මෙතනදී අංශක 30 කෝණය නිර්මාණය කරා. අර්ධ වෘත්තයක මෙතන D කියලා මාක් කරා. ඔන්න ඕක තමයි අහලා තියෙන්නේ. ABC ත්‍රිකෝණයට පිටත හරි. ඒක හරිනේ. D හිදී අර්ධ වෘත්තය හරි. ඒකත් හරි. සමාන සරල රේඛා නිර්මාණය කරලා CD යා කරනවා බා. මෙන්න මේ C මෙන්න D යා කරනවා. යා කරනවා කියනවා. ඕන්න ඔහොම යා කරනවා. දැන් ඔය CD යා කරන්න කිව්ව ගම්ම ඔයාලගේ ඔළුවට යන්න ඕන එකක් තමයි මේ මොකක්ද තියෙන්නේ? අර්ධ වෘත්තය. මේ අර්ධ වෘත්තයේ කෝණය. අර්ධ වෘත්තයේ කෝණය. එහෙනම් මෙතන අංශය කීයද? අංශක 90. කියන්නේ ඔළුවට යන්න ඕන කිලිම. වෙන මොනව අහනවද දන්නේ නැහැ. අවසානයේ මොකක් හරි අපෙන් අහනවනේ මොකක් හරි කෝණයක අගයක්. ඒක නිසා අපිට මේක අර්ධ වෘත්තය කියන එක දැක්ගම අපි දන්නවා එහෙනම් මෙතන අංශක 90යි තමයි එන්නේ කියලා. මොකද අර්ධ වෘත්තයේ කෝණ නිසා. හරි. අපි යමුකෝ CD ආ කරා. ACD අන්න ACD ගේ විශාලත්වය යනවා. ACD මෙන්න මේ කෝණයේ විශාලත්වය දැන් අහනවා අපි. මං කිව්වේ ඔය මොකක් හරි එන්නේ අර්ධ වෘත්ත කියන්නේ අඳින්න කිව්ව ගම් මොළවට යන්න ඕනේ මේක මොකක් හරි තියෙනවා කේස් එකක් කියලා. හරි දැන් අපි හොයමු ACD ගේ කෝණය. හරි. අපි එහෙනම් දාගමු ACD සමානයි x ලෙස ගනිමු. x ලෙස ගනිමු. දැන් මෙන්න මූණේ බං අපිට හොයන්න ඕනේ.
දැන් උඹලට පේනවද මෙන්න මෙතන තියෙනවා ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණයක් තියෙනවා පේනවද? මෙතන අංශක 90යි. එතකොට මේක x. එහෙනම් අපි මේ කෝණය දන්නවා නම් අංශක 180න් මෙන්න මේ දෙකේ එකතුව අඩු කරාම අපිට එන්නේ x නේ. එහෙනම් අපි මේ කෝණය දන්නවද කියන්නේ? අපි දන්නවා මේ. මෙතන කෝණය අංශක 120යි. මෙතන කෝණය අංශක 30යි. එතකොට 120යි 30යි 50යි. මොකද මේ ඒකාන්තරනේ සමාන්තර රේඛා නිර්මාණය කරන්නේ. 120යි 150යි. එහෙනම් මෙතනට එන්න ඕනේ සරල රේඛාවක කෝණ. අංශක 30යි. අංශක 30යි. එහෙනම් අපි DAC කෝණය මුලින්ම හොයාගෙන ඉමු. දැන් අපි හොයාගත්තා DAC කෝණය. එහෙනම් අපි දැන් ඒක ලියා ගන්න ඕනි. කොහොමද? DAC සමානයි අංශක 30යි සරල රේඛාව මත පිහිටි කෝණ. සරල රේඛාව මත පිහිටි කෝණ. ඔන්න සරල රේඛාව මත පිහිටි කෝණ නිසා තමයි DAC ගේ කෝණයේ අගය අංශක 30යි කියලා ආවේ. ඒ වගේම අපි දන්නවා ADC කෝණය සමානයි අංශක 90යි. ඇයි ඒ? අර්ධ වෘත්තයේ කෝණ. අර්ධ වෘත්තයේ කෝණ නිසා එන්න මේ කියන්නේ ADC අංශක 90 බවට පත් වෙනවා. එහෙනම් අපි ADC ත්‍රිකෝණය සලකා දැන් ඔප්පු කරන්නයි යන්නේ. අභ්‍යන්තර කෝණ තුනේ එකතුව සමානයි අංශක 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි. එහෙනම් අපි මේ කෝණ තුනේ එකතුව දාගමු. DAC ධන මේ කෝණේ ඊට පස්සේ ADC ධන ඊට පස්සේ මේ කෝණේ DCA කියන කෝණේ DCA කෝණය අපි ඒක x කියලා ගමු කියලා කිව්ව උඩින්. x මේ තුන් දෙනාගේ එකතුව අංශක 180ට සමාන වෙනවා. එතකොට අපි දන්නවා DAC කියන්නේ අංශක 30යි. මේක අංශක 90යි. එහෙනම් x කියන්නේ කීයද? x කියන්නේ 90යි 120යි. එහෙනම් x අපි තනි කරගන්න පුළුවන්. 180න් 120ක් අඩු කරාම x අපිට එනවා අංශක 60යි කියලා. x එනවා අපිට අංශක කීයද? 60යි කියන. එහෙනම් මෙන්න මේ කියන DCA අගේ කීයද? අංශක 60යි. කෙලින්ම උත්තරේ නිකම්ම වගේ එනවා. කිසිම අවුලක් නැතුව ඔන්න නිර්මාණ ගාන. ඕගොල්ලන්ට තිබ්බ නිර්මාණ ගාන කිසිම අවුලක් නැතුව මේ විදිහට අපි හතර දැම්මා. හරි. නිර්මාණ ගාන හරි. එහෙනම් අපි යමු නිර්මාණ ගානෙන් ඔබට ගිහිල්ලා මෙන්න මේ කියන ජ්‍යාමිතිය ගානට. මෙන්න මේ කියන 8 වෙනි ජ්‍යාමිතිය ගාන. ත්‍රිකෝණාංග සාමයක් තියෙන ඊටාම ලස්සන ගානක්. අපි බලමු 8 වෙනි ගානත් මොකද්ද මේ කියන අමුතු කතන්දර අමුතු රූප කිව්වහම මොනවද කියන්නේ මේ ජ්‍යාමිතිය හරි ලේසියි නේ. බලමු. මොකක්ද තියෙන කතන්දරේ කියලා. හරි. එන්නකො. ජ්‍යාමිතිය ගාන. 8 වෙනි ගාන. අපි දාගමු ලස්සනට 8 වෙනි ගාන. ජ්‍යාමිතිය ගානක් තියෙන්නේ. අපි දාලා මේ රූපය ඇඳගමු මුලින්ම අපි රූපය ඇඳගෙන ඉමු. මොනව කරන්නත් කලින් අපි රූපය ඇඳගෙන තියාගන්න එක වටිනවා. හරි. අපි කතාව මේ රූපේ ABCD සමාන්තර ආශ්‍රය කියලා. මුලින්ම අපි සමාන්තර ආශ්‍රය නැගිමු කියන කතන්දර නැතුව. මෙන්න මේ විදිහට අපි සමාන්තර ආශ්‍රය ඇඳ ගන්නම් මම. හරි. ඔන්න මම මේ විදිහට සමාන්තර ආශ්‍රය ඇඳගත්තා. සමාන්තර ආශ්‍රයකේ E අනු BC ගේ හරි මේ විදිහට මම දැන් ඔන්න තියෙන විදිහට මම රූප සටහන ඇඳ ගන්නවා. ඒතර කේස් එකක් නෑනේ. නේ. ඕකේ. ඔන්න මම තියෙන විදිහටම රූප සටහන ඇඳගත්තා. ඒක හරිය නේද? මෙහෙම නේද තියෙන්නේ. මෙතන A, මෙතන B, මෙතන G, මෙතන C, කැපෙන තැන E, මෙතන F, මෙතන D, මෙතන H. මම දන්නවා ගොඩක් කට්ටිය මේ ජ්‍යාමිතිය ගන්න බලාගෙන ඉන්න ගානක් එනවා. බලමු කොහොමද හදාගන්නේ කියලා. හරි ඔන්න මම ඇඳලා ඊට පස්සේ දැන් අපි මේ කියන විදිහට වැඩේ කරන් යමු. E අනු BCE මධ්‍ය ලක්ෂය. BCE මධ්‍ය ලක්ෂය ලිවි කියන්නේ. එහෙනම් මේ පාදයට අපි දන්නවා මේ පාදේ සමානයි. මධ්‍ය ලක්ෂයනේ බා. ද F අනු DF සමානයි. මොකක්ද ඒ කියන්නේ? අපි දාගමු. DF සමානයි 3න් 1යි DC.
අපි පොඩ්ඩක් මෙතන ගැටලුව ලියහගමු. මොකද්ද මේ කියන්නේ? දැන් මෙහෙම තියෙනට වඩා AC අපිට වෙන විදිහට තියාගත්තොත් මේක මේකෙන් 3ෙන් වැඩි කරලා මේකත් 3ෙන් වැඩි කරලා මේ යට තියෙන 3 නැති කරොත් 3යි DF සමාන වෙනවා DC. ඒ කියන්නේ DC කියන්නේ DF වගේ 3 ගුණයක්. මෙන්න මේ කියන්නේ DC කියන්නේ මෙන්න මේ DF වගේ කී ගුණයක්ද? 3 ගුණයක්. මෙන්න මේ DC කියන්නේ DF වගේ 3 ගුණයක්. දැන් ඒ කියන්නේ DF කියන්නේ බැරි වෙලා හරි x උනොත් DF කියන්නේ බැරි වෙලා හරි x උනොත් මෙන්න මේ FC කියන්නේ කීයද? FC කියන්නේ කීයද? 2x 2x. ඇයි 2x උනේ මේ? DC සමාන වෙනවා 3යි DF ඈ. DC කියන්නේ මෙන්න මේ සම්පූර්ණ එක කියන්නේ මෙන්න මෙයා වගේ 3 ගුණයක්. එහෙනම් මෙතනම එකක් ඉන්නවා නම් මෙන්න මේ ඉතුරු ටික කීයක් ඉන්නවද? දෙකක් ඉන්නවා. එහෙනම් මෙයා x නම් මෙයා 2x වෙනවා. අපි නිකන් ඔළුවට දාගෙන තියාගමු. දෙකක් වෙනවනේ. වල පරිදි DC මත පිහිටි ලක්ෂ්‍යයක්ද වේ. දික් කරන ලද AB රේඛාවට දික් කරන ලද FP රේඛාව GHD ද දික් කරන ලද AD රේඛාවට දික් කරන ලද EF රේඛාව HED ද හමු වේ. දී ඇති රූපය ඔබේ උත්තර පත්‍රයට පිටපත් කරගන්න. ඔන්න අපි උත්තර පත්‍රයට පිටපත් කරගත්තා. එහෙනම් දැන් අපි යමු 8 පළවෙනි ගාන හදන්න. 8 පළවෙනි ගාන හදන්න. කියන්නේ මුලින්ම අංග සාමයක්. මුලින්ම අංග සාමයකින් තමයි වැඩි පටන් ගන්න තියෙන්නේ මේ කට්ටිය. හරි. එන්නක අංග සාමයට. BGE ත්‍රිකෝණය. කොහොමද BGE ත්‍රිකෝණය හා CFE ත්‍රිකෝණ අංග සම්භව පෙන්වන්නලු. අංග සම්භව පෙන්වන්නලු. මේ ත්‍රිකෝණ දෙක දැක්කම අංග සම්භව පෙන්වන්න ගියාම අපිට කෙලින්ම පේනවා මේ පාදයට සමානයි. දී ඇත. මේ කෝණය θ නම් මේ කෝණය θ. මොකද ප්‍රතිමුඛ කෝණ. දැන් මේ ABCD කියන්නේ සමාන්තර ආශ්‍රයන්නේ. සමාන්තර ආශ්‍රයන් නම් සම්මුඛ පාද මොනවද දෙන්නේ? සමාන සහ සමාන්තරයිනේ. සම්මුඛ පාද සමාන සහ සමාන්තරයි. හරි. එහෙනම් මේක දැන් සමාන්තර ආශ්‍රයන් නිසා මේ පාදේට සමාන්තරයි. සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙනව මොනවද? අනුරූප කෝණ, ඒකාන්තර කෝණ, මිත්‍ර කෝණ කියන මගුල් ටික හැදෙනවා. එහෙනම් ඔයාට පේනවද මේ තියෙන සමාන්තර රේඛා දෙකක්. මේ තියෙන තීරයක් රේඛාවක්. අන්න සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවෙන් ඡේදනය වෙලා තියෙනවා. එහෙනම් මෙතන හැදෙනවා ඒකාන්තර කෝණ, මිත්‍ර කෝණ කියන ඔය කතාන්තර ටික. දැන් ඔයාට පේනවද මෙතන පේනවා පැහැදිලිවම මේ සමාන්තර රේඛා දෙක අතර Z එකක්. එහෙනම් මෙතන අපි හිතුවොත් ගෝලයක් නම් තියෙන්නේ. අපි හිතමු x කියලා. එහෙනම් මේක x නම් මේකත් x වෙනවා. මේකත් x වෙනවා. ඔන්න මේ ත්‍රිකෝණ දෙකේ දැන් අපි සමාන වෙනේව හොයාගත්තා. මේ බලන්න මේ පාදෙට මේ පාද සමානයි. මේ කෝණයට මේ කෝණේ සමානයි ප්‍රතිමුඛ. මේ කෝණයට මේ කෝණේ සමාන්තරයි ඒකාන්තර සමානයි ඒකාන්තර කෝණ. එහෙනම් මේක අපිට මොකද කෝණ දෙකකුයි පාදයයිනේ. කෝණ දෙකකුයි පාදයයි. එහෙනම් කෝකෝ පායටද අංග සම කරගන්න පුළුවන්. එහෙනම් අපි එන්න සාධනය කරන්න BGE ත්‍රිකෝණය අංග සමයි CFE ත්‍රිකෝණය බව පෙන්වීම. මෙන්න මේක තමයි අපිට පෙන්වන්න තියෙන්නේ. එහෙනම් අපි කියමු කෙලින්ම BE සමානයි මොකද්ද? BE සමානයි EC. ඇයි ඒ දී ඇත? ඒ වගේම තමයි අපි දන්නවා මොකද්ද? BEG. BEG සමානයි මොකද්ද? FEC. මොනවද මේ? ප්‍රතිමුඛ කෝණ. හරිනේ. ඊට අපි දන්නවා FCE සමානයි FCE. මෙන්න මේක සමාන වෙනවා මොකටද? EBG ට. EBG ට. මොනවද? ඒකාන්තර කෝණ. එම නිසා BGE ත්‍රිකෝණය අංග සමයි CFE ත්‍රිකෝණයට අවස්ථාව මොකද්ද? කෝණ දෙකකුයි පාදයයි. ඔන්න බලන්න පළවෙනි ගන්න. කෙලින්ම අංග සමයක් තිබ්බේ. කෝපා දාලා ඔයාට අංග සම කරන්න විතරයි තිබිලා තියෙන්නේ. මෙන්න මේ 8 පළවෙනි එක. මොකක්ද තියෙන්නේ? ඔයාට කෝපා යටතේ අංග සම කිරිල්ලක් තමයි පළවෙනියෙන්ම තියෙන්නේ. හරි නේද? හරි.
ඔන්න එක හරි. ඊට පස්සේ අපි යමු දෙකට මොකක්ද කියන්නේ කියලා බලන්න. දෙකට. හරි. මම දෙක මේ සයිඩ් එකෙන් දාගන්න. දැන් අපිට මේ කතන්දරේ ඕනේ වෙන්නේ නැහැ නේද? මේ කතන්දරේ ඕනිද? ඔව් අපි පොඩ්ඩක් කියන් ඉමුකෝ නේද? කියන් ඉමු මොකක් හරි අපිට ඉස්සරහට වැඩ කටයුතු වලට ඕනේ වුණොත්. හරි. එක හරි. දැන් දෙක. දෙක වල මොකක්ද කියන්නේ කියේ? මම මෙතනින් දාගන්නම් දෙක. හරි. දෙක මොකක්ද කියන්නේ? දෙක මොකක්ද කියන්නේ? BF සහ GC යා කර. BF සහ GC යා කර. BF සහ G මේ දෙක. මෙන්න මේ දෙක යා කරලා ඔන්න මේ දෙක යා කරන්න ඕනේ. මේ දෙක යා කර BGCF සමාන්තර ආශ්‍රයක් වීම සඳහා හේතු දක්වන්න. දැන් සමාන්තර ආශ්‍රයක් වීම සඳහා හේතු මොනවද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. සම්මුඛ පාද සමානයි සමාන්තරයි. හරි. ඊට පස්සේ සම්මුඛ කෝණ සමානයි. විකර්ණ සමච්ඡේදනය කරයි. සමාන්තර ආශ්‍රයක විකර්ණ සමච්ඡේදනය කරයි. ඒක වර්ගවල සමච්ඡේදනය වෙනවා. ඉන්න ඔය සෙට් එකේ තියෙන ඔය සමාන්තර ආශ්‍රයක් වීමට ලක්ෂණ නේද? එතන අපි බලමු ඔය සෙට් එක මේකේ තියෙනවද කියලා. මෙතන පාදේ අපි මෙතන පාදේ සමානයි කියලා දැන් දන්නවා. මොකද මේක මේකට අංග සම වුණා නම් හරිද? ඉතිරි අංග සමාන වෙනවා බා. BG ට FC කියන එක සමාන වෙනවා. ඒ වගේම මේ දෙක සමාන්තරයිනේ. මේ ලොකු සමාන්තර රාශියේ මේක පිටිටන්නේ. එහෙනම් මේ දෙක සමාන්තරයි සම්මුඛ පාද සමානයි සමාන්තරයි. එතකොට විකර්ණ සමච්ඡේදනය වෙනවා කියන කතන්දරය වලත් මේ විකර්ණය මේකට මේ සමච්ඡේදනය වෙලා තියෙනවා. දැන් මේක මේකට අංග සම වුණා නම් FE EG ට සමාන වෙනවනේ බා. ඒක සමාන වෙනව නේද? මොකද අනුරූපාංග සමානයි. එහෙනම් මේකත් මේකට සමාන වෙනවා. එහෙනම් විකර්ණ සමච්ඡේදනය කරනවා. සම්මුඛ කෝණ සමානයිද කියලා බැලුවොත් මේ කෝණයට මේ කෝණය සමානයි. මේ කෝණයට මේ කෝණය සමානයි. එතකොට මේ කෝණයට මේ කෝණය සමානයි. මේ කෝණයට මේ කෝණය සමානයි. ඔව් මේ කෝණයට මේ කෝණය සමානයි. එයි මේ බලන්න මේ ත්‍රිකෝණ දෙක පොඩ්ඩක් සැලකුවොත් අපිට වෙන මේ මෙතන පා පෝ පා මෙතන තියෙන පා පෝ පා මේ ත්‍රිකෝණ දෙක එකිනෙකට අංග සම වෙනවා. මේ ත්‍රිකෝණ දෙක එකිනෙකට අංග සම වීම නිසා මෙතන අපිට හැටි වෙනවා Z දෙකක්. Z දෙකක් ඇතුළේ මේ කෝණයට මේ කෝණය සමානයි කියලා අපිට කියන්න පුළුවන් වෙනවා. ඔන්න සමාන්තර ආශ්‍රය කියලා දැන් අපි ඔප්පු කරලා ඉවරයි කටින්. දැන් එන අපි මේක අතින් ලියන්නයි යන්නේ. අතින් ලියන්නයි යන්නේ. හරි. අපි යමු එහෙනම් සමාන්තර ආශ්‍රය කීම සඳහා හේතු දක්වන්න කියන කතන්දරය අපි ලියාගමු එහෙනම් ඔක්කොටම කලින් මොකද්ද? හරි. FC සමානයි BG. මොනවද? අනුරූප අංගනේ. අනුරූප අංග. තවද FC සමාන්තරයි BG වෙනවා. BG වෙනවා. ඒක හරි. තව කතන්දරයක් ගන්නවා FE සමානයි EG වේ. FE සමානයි EG වේ. ඇයි ඒ? අනුරූප අංග. දැන් ඒක ඔය දෙක දුවහම ඇති. දෙකක් තියෙනවනේ. එම නිසා FCBG සමාන්තරාශ්‍රයකි. ඇයි අපිට ලියන්න පුළුවන් විකර්ණ සමච්ඡේදනයේ වේ. විකර්ණ සමච්ඡේදනය වේ කියලා අපිට ලියා ගැනීමේ හැකියාවක් තියෙනවා. විකර්ණ සමච්ඡේදනයේ වේ කියලා අපිට ලියා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔන්න ඔය හේතුන් නිසා FCBG කියන්නේ සමාන්තරාශ්‍රය කියලා අපි ඔන්න දැන් ඔප්පු කරලා තියෙන්නේ. FCBC කියන්නේ සමාන්තරාශ්‍රය කියලා දැන් අපි ඔප්පු කරලා තියෙන්නේ. හරි. ඔන්න ඒකත් ඉවරයි. එස් දැන් තියෙන අපිට එක හරි දෙක හරි තුන මත තියෙන DFH ත්‍රිකෝණය BGE ත්‍රිකෝණය සමකෝණී බව පෙන්වන්න තියෙනවා. මේ ත්‍රිකෝණ දෙක සමකෝණී බව පෙන්වන්නයි තියෙන්නේ. සමකෝණී කියන්නේ මොකක්ද? කෝණ තුන සමානයි කියලා පෙන්වන්න තියෙන්නේ. කොහොමද පෙන්වන්නේ කියන කතන්දරයට ආවොත් කොහොමද මේක පෙන්වන්නේ? හරි. මේ ත්‍රිකෝණ දෙක තමයි සමකෝණී කියලා පෙන්වන්න ඕනේ. පොඩ්ඩක් බලමු. කොහොමද කියලා. හරි. මේ පේනේව පොඩ්ඩක් දාගන්න. මෙතන බෝලයක් නම් මෙතන බෝලයක්. මොකද ප්‍රතිමූඛ කෝණේ බා. මෙතන ප්‍රතිමූඛ කෝණේ. ඒ වගේම තමයි මෙතන බෝලේ නම් මේකත් බෝලයක් නේ බා. ඇයි? මේ දෙක එකිනෙකට අංග සමයිනේ.
අංග සමානයි. අන්න මේ කෝණය දැන් මේ කෝණය සමානයි. ගොඩ. ඊළඟට අපි තව ටිකක් පොඩ්ඩක් කල්පනා කරොත් උඹට පේනවද මෙතන සමාන්තර රේඛා දෙකක්. මෙතන සමාන්තර රේඛා දෙකක් තියෙනවා. මෙන්න බලන්න මෙතනින් බලන්න මේ සමාන්තර රේඛා දෙක බලපන් මේ. ඕන් මේ බලපන් මේ. ඕන් මේ සමාන්තර රේඛා දෙක. එහෙනම් සමාන්තර රේඛා දෙක ඔයා දැක්කා. එහෙනම් මෙතන θ නම් බලන්න මේ මෙතන θ නම් මෙතනත් θ වෙනවා. මෙතනත් θ වෙනවා. මොන සමාන්තර රේඛාවක් දැක්කා. තව බලහම මොකක් හරි කරන්නද? තව බලන්න ඕනිත් නෑ මම මේ θයි බිඳුවයි මෙතන ආන කෙලින් මෙතන එන්න ඕනේ කීයද? xම තමයි. xම තමයි කිසිම අවුලක් වෙන්නේ නැහැ. එතනට එන්න ඕනි xම තමයි. හරිනේ. ඒක අතරේ පැහැදිලිනේ. හරිනේ මේ මෙන්න මේක අපි දැක්කා. ඔන්න ඕක දැක්කා. ඒ නිසා මෙතන θ නම් මෙතනත් θ වෙනවා. මේක ප්‍රතිපූර්ණ කෝණ නිසා මේ කෝණයට මේ කෝණය සමාන වෙනවා. ඊළඟට මොකක්ද වෙන්නේ? එහෙනම් මේක නම් එහෙනම් කෙලින්ම මෙතන කෙලින්ම x නම් මෙතන කෙලින්ම x වෙන්නේ. ඇයි එහෙම වෙන්නේ කියන එක පොඩ්ඩක් බැලුවොත් අපිට කොහොමද ඒක කියන්නේ අපි? මෙතන x මෙතන x සමාන වෙනවා. අර මෙහෙම කිව්ව ගමන් සමාන වෙනවා ඒක හරි. තව මොකක් හරි ඔයාලට පේනවා කියන්නේ ඔව් පේනවන්නේ. මේ බලන්න මේ මෙතනක් තියෙනවා සමාන්තර රේඛා දෙකක්. මේ එතන මේකත් x වෙනවා මේකත් x වෙනවා. වැඩේ කොට. ඔන්න කෝණ තුන සමානයි කියලා පෙන්වනවා. ඉතින් මේ කෝණ තුන බම් මෙතනක් තියෙන්නේ. එහෙනම් BGE ත්‍රිකෝණය DHS ත්‍රිකෝණයේ කෝණ වලට සමානයි. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක මොනවද වෙන්නේ? සමකෝණී ත්‍රිකෝණ වෙනවා. එහෙනම් දැන් අපි ඒක ලියාගමු. ඒක දැන් එහෙනම් අපි ලියාගමු. 3. හරි. අපි ලියාගමු මුලින්ම මෙතනින් පටන් ගමු. EFC සමාන වෙනවා. EFC සමාන මොකද? DFH මොනවද? ප්‍රතිමුඛ කෝණ. තවද අපි දන්නවා මෙන්න මේ බෝලේ සමාන වෙනවා මෙන්න මෙයාට. ඒ කියන්නේ EFC සමාන වෙනවා BGE එම නිසා BGE සමානයි DFH. ඔන්න එක කෝණයක් සමානයි කියලා පෙන්වනවා. එක කෝණයක් සමානයි කියලා පෙන්වනවා මොකද්ද? BGE කෝණේ මේ කෝණ සමානයි කියලා අපි පෙන්වනවා. එහෙනම් දැන් අපි යමු මේ කෝණ පෙන්වන්න. ඊපස්සේ අපි බලමු DHF නේ DHS මම ඒක දාගන්නම්. මෙතන ඊට මත වෙන කේස් එකක් තියෙනවා දැන්. අපි මම මේක මේ සයිඩ් එකට ගන්නම්කෝ. මම මෙන්න මේ සයිඩ් එකට ගන්නම්කෝ මෙතනින් එහාට යන ගෑන. DHF කියන එක ගමුකෝ. DHF හරි. DHF කෝණය සමානයි DHS කෝණය සමානයි මොකටද? FEC ට. FEC ඇයි ඒකාන්තර කෝණ. තවද මෙන්න මේ කතන්දරයේම ලියලා ඔයාලා ලියා ගන්න පුළුවන්. DHS කියන එක සමාන වෙනවා DHS කියන එක සමාන වෙනවා DHS කියන එක සමාන මේක θ නේ. එහෙනම් මේකේ තියෙන θ VEG ඔන්න කෝණ දෙකක් සමානයි කියලා පෙන්වනවා. එහෙනම් කෙලින්ම අනිත් එක ලියන්න ඕනිත් නෑ. HDF සමාන වෙනවා. HDF සමාන වෙනවා මෙතන x නේ. මෙතන x ට EBG ට. එම නිසා ඔන්න දැන් අපි දාමු එම නිසා කියන කතන්දරේ දාලා අපි මේක ඉවරයක් කරමු. එම නිසා මොකද්ද වෙන්නේ? DFH ත්‍රිකෝණය BEG ත්‍රිකෝණ සමකෝණී ත්‍රිකෝණ වේ කියලා කතන්දරේ ඉවරයක් කරගන්න දී. ඔන්න සමකෝණී ත්‍රිකෝණය කියලා පෙන්නවා. එක හරි දෙක තියෙන්නේ මෙතන, තුන තියෙන්නේ මෙතන. පොඩ්ඩක් මංජන් වෙලා ඇද්ද? හරි. ඔන්න සමකෝණී ත්‍රිකෝණය කියලා අපි පෙන්වනවා. සමකෝණී ත්‍රිකෝණය කියන්නේ මේ ත්‍රිකෝණ දෙකේ කෝණ සමාන ගන්න බන් තියෙන්නේ. අපි ඔන්න කෝණ සමාන කරලා සමකෝණී ත්‍රිකෝණය කියලා පෙන්වනවා. හරි. දැන් සමකෝණී ත්‍රිකෝණ කිව්ව එක ඔළුවට ආපු ගමන් වලට සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය එනවා. මොකක්ද? ත්‍රිකෝණ දෙක සමකෝණී වෙනවා නම් මොනවද වෙන්නේ? අනුරූප පාද සමානුපාතික වෙනවා. අනුරූප පාද සමානුපාතික වෙනවා කියලා
සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේයත් ඔයාගේ ඔළුවට එන්න ඕනි. දැන් හතර හදන්න මෙතන ඉඩමදි වෙන නිසා මම මේ ගණන් ටික පොඩ්ඩක් මකා ගන්නම් ඈ. මම මේ ගණන් ටික පොඩ්ඩක් මකා ගන්නම්. පළවෙනි ගණන් මකා ගන්නම්කෝ. පළවෙනි ගණන් මකා ගන්නම්. හරිද? පළවෙනි එක මකා ගන්නවා. මම හිතන්නේ අපිට මෙතන හදාගන්න ඉඩ ඇති වෙයි කියලා මම හිතන්නේ. අපි බලමු ඈ. DH සමානයි අම්මට DH සමානයි 4න් 1යි AD. AD ගෙන් 4 DH කියන්නේ මොකද්ද DH සමානයි 4න් 1යි AD කියලා පෙන්වන්නේ නැති. AD ගෙන් 4න් 1කට සමාන වෙනවා කියලා තමයි පෙන්වන්නේ DH. දැන් මෙන්න මේ පාද අතර සම්බන්ධයක් ගන්න තියෙනවා. පාද අතර සම්බන්ධයක් ගන්න තියෙනවා. හොඳට මතක තියාගන්න පාද අතර සම්බන්ධයක් ගන්න තියෙනවා. පාද අතර සම්බන්ධයක් තියෙනවා සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේයයි. අර මම කලින් කිව්ව ප්‍රමේයයි අන්නේ ප්‍රමේයයි තියෙනවා. එහෙනම් අපිට දැන් සමකෝණී කියලා ගන්න මෙන්න මේ ත්‍රිකෝණ දෙකනේ බා. මේ ත්‍රිකෝණ දෙක තමයි අපි සමකෝණී කියලා පෙන්නන්නේ. හැබැයි BEG කියන එක EFC කියන ත්‍රිකෝණයට අංග සම වෙනවා. එහෙනම් කෙලින්ම අපිට මේකත් මේකට සමකෝණී වෙනවා කියලා කියන්න පුළුවන්. කියන්න පුළුවන් තේරුණා. ඇයි මන් දැන් ඉතින් මේක නැතුව මේක ගත්තේ? මොකද අපිට සම්බන්ධයක් තියෙනවා DC ගේ DF ගේ. DC ගේ DF ගේ මෙතන පොඩි සම්බන්ධයක් තියෙනවනේ බා. මේකට අදාළව නෙමෙයි මේ සම්බන්ධය තියෙන්නේ. ඒක නිසා මම මේ ත්‍රිකෝණය අතහැරලා මේ ත්‍රිකෝණයම මේකට සමානයිනේ බා. ඒ කියන්නේ මේ ත්‍රිකෝණයම තමයි මෙතන තියෙන්නේ. අංග සමයිනේ. එහෙනම් මේක මේකට සමකෝණී වෙනවා නම් දැන් මේකට අංග සම වෙච්ච නිසා මේකත් මේකට මොන වෙනවද සමකෝණී වෙනවා. අන්න ඔය නීතිය භාවිතා කරලා මම ගාන හදාගෙන යන්න තියෙනවා. මොකද මෙතන අපිට සම්බන්ධයක් තියෙන නිසා මෙතන පොඩි සම්බන්ධයක් ගන්න නිසා තමයි මම මේ කතන්දරේ ගත්තේ. හරි එහෙනම් අපි ඒක පොඩ්ඩක් ලියාගමු නේ. DH ත්‍රිකෝණය හා FCE ත්‍රිකෝණයද සමකෝණී වේ. සමකෝණී වේ. එయ్యේ සමකෝණී වෙන්නේ. මොකද මේකට අංග සමයි. ඒක නිසා අපිට මේක සමකෝණී වෙනවා නම් මේකත් අනිවාර්යෙන් මේකට සමකෝණී වෙනවා. අපි දන්නවා සමකෝණී ත්‍රිකෝණයක ප්‍රමේයයන් ටික අපි දන්නවා. පාද අතර අනුපාතයන් සමානයි. පාද අතර අනුරූප පාද අතර අනුපාතයන් සමානයි කියලා අපි දන්නවා. එහෙනම් අපි දාගමු මෙන්න මේ ත්‍රිකෝණ දෙකනේ දැන් අපි සලකන්නේ. මෙන්න මේ ත්‍රිකෝණ දෙකනේ අපි සලකන්නේ. අපි දාගමු මේ θට ඉස්සරහින් ඉන්න පාදයට අපි කියනවා DF. මොකද මේ DF දාගෙන අපි DF කියන එක මේ තැන් වල ඉන්නවා. අපි දන්නවා පොඩි සම්බන්ධයක් දන්නවා. θට ඉස්සරහින් ඉන්නේ මේ ත්‍රිකෝණයේ DF. එහෙනම් මේකේ θට ඉස්සරහින් ඉන්නේ FC. ඒකත් දාගන්න. FC. දැන් අපිට පෙන්වන්න තියෙන්නේ DH සහ AD. එහෙනම් DH එක සම්බන්ධ කරගන්න වෙනවා. DH කියන්නේ මෙන්න මූණේ බා. DH කියන්නේ මෙන්න මූණේ. DH කියන එක ඉන්නේ මෙන්න මේ බිඳුව කියන එකට ඉස්සරහ. බිඳුව කියන එකට ඉස්සරහින් තමයි DH ඉන්නේ. බිඳුව ඉස්සරහින් ඉන්න එක දාගමු DH. ආයේ මේ ත්‍රිකෝණයේ බිඳුවට ඉස්සරහින් ඉන්නේ මෙන්න බිඳුවට ඉස්සරහින් ඉන්නේ කවුද? EC ඉන්නේ. හරි EC තමයි ඉන්නේ. හරි. දැන් ඔන්න අපිට පොඩි සම්බන්ධයක් තියෙනවා. බලමු මේ සම්බන්ධය ලියා ගන්න පුළුවන්ද කියලා. DH බෙදීම FC. DF කියන්නේ x දන්නවා. FC කියන්නේ 2x. ගොඩ. දැක්කනේ මේ සම්බන්ධය දීලා තියෙන අපිට ආතල් එක නෙමෙයි මොකක් කරේ ගේමක් ගහගන්න. DH. දැන් EC කියලා එකක් නෑනේ. EC කියලා එකක් නෑනේ. අපිට ඉන්නේ AD කියලා එකක් පෙන්නන්න. දැන් ඔයා බලන්න මේ EC කියලා කියන්නේ BC කියන එකාගේ මධ්‍ය ඒ කියන්නේ BC කියන එකාගේ භාගයන් නේද? මෙන්න මේ BC කියන එක AD එකට සමානයි. මොකද මේ දෙක සමාන්තර රාශියක්නේ බා. සමාන්තර රාශියක්නේ. එහෙනම් EC ගේ දෙගුණය BC ට සමාන වෙනවා. ඒ වගේම තමයි BC කියන එක AD ට සමාන වෙනවා. එහෙනම් EC කියන එක අපි දෙගුණ කරොත් 2 EC කියලා. දැන් බෑනේ බං මෙතන විතරක් දෙකෙන් ගුණ කරලා නිකන්. එහෙම බෑනේ. එහෙනම් මේක අපි වෙනසක් ගුණ වෙච්ච නිසා මේක මේ DH උත් දෙකෙන් ගුණ වෙන්න ඕනේ. මෙතන 2 EC කරා නම් අපි දැන් ගාන වැරද්දුවා මේක දෙකෙන් ගුණ කරලා. එහෙනම් ඒක නැති කරගන්න අපි එහෙනම් උඩ තියෙන එකත් දෙකෙන් බෙදන්න. දෙකෙන් ගුණ කරන්න. එතකොට දෙකට කැපිට ගිහිල්ලා ආය අර කතන්දරේ වෙනවා. හරි. දැන් අපි මොකක් හරි දෙයක් කරගන්න තමයි මේ යන්නේ. හරි. දැන් පේනවාද මෙතන STX කැපිට ගිහිල්ලා මෙතන එනවා භාගය කියලා. භාගය කියනවා. මෙතන එනවා 2යි DH කියලා. මෙතන එනවා 2යි EC. 2යි EC. EC වගේ දෙගුණයක්. EC වගේ දෙගුණයක්. EC වගේ දෙගුණයක් කියන්නේ BC. BC කියන්නේ තනිකරම AD. අපි දන්නවා. ඕනම හරි. ඔන්න මේක තව ටිකක් මම මේ පැත්ත ලස්සනට ගත්තොත් ඊට එන අවසානයේ භාගය සමානයි 2යි DH බෙදීම AD කියලා නේද?
දැන් බලන්න ගානේ මොකක්ද තියෙන්නේ? DH නේ තනි කරලා තියෙන්නේ. DH තනි කරලා නම් මේක වැඩි වෙනවා AD බෙදීම 2 සමානයි 2යි DH. DH නේ තනි වෙලා තියෙන. එහෙනම් මෙතන දෙකෙන් බෙදන්න වෙනවා. හරිද? මෙතන දෙකෙන් බෙදන්න වෙනවා. හරිද? එහෙනම් 2 අයින් කරගන්න මොකද වෙන්නේ? දෙකෙන් බෙදෙනවා. එහෙනම් මේකත් දෙකෙන් බෙදෙනවා. AD සමානයි 4 සමානයි DH කියනවා. එහෙනම් DH සමානයි AD බෙදීම 4යි. එහෙම නැත්නම් DH කියන්නේ AD ගෙන් 4න් 1යි කියලා ඔන්න අපිට බව පෙන්වීම ලස්සනට එනවා. මේක අමාරුයි. මේ ජ්‍යාමිතිය ගන්න ටිකක් අමාරුයි. ටිකක් සාපේක්ෂව ටිකක් අමාරුයි. හිතන්න තියෙන පාර්ට් එක පොඩ්ඩක් තියෙනවා. නේ? මෙන්න මේක දැක්කම පොඩ්ඩක් හිතන්න තියෙන පාර්ට් එකක් තියෙනවා. ඒ නිසා මේ ජ්‍යාමිතිය ගන්න පොඩ්ඩක් අමාරුයි කියලා අපිට කියන්න පුළුවන්. අර මොකද හිතන්න තියෙන පාර්ට් එකක් තියෙන නිසා ජ්‍යාමිතිය ගන්න. හරි. 8 වෙනි ගාන ඔහොම ඉවරයි. දැන් ඔන්න ජ්‍යාමිතිය ගාන ඉවරයි, 7 ඉවරයි, 8 ඉවරයි. දැන් එහෙනම් අපි යමු 9 වෙනි ගානට. මොකද්ද මේ 9 වෙනි ගානේ තියෙන්නේ කියලා බලමු. හරි. මම හිතනවා මේ ජ්‍යාමිතිය ගාන කරගන්න නැති කියලා හරි. පොඩ්ඩක් අමාරුයි ජ්‍යාමිතිය ගාන. පොඩ්ඩක් අර හිතන්න තිබ්බ පාර්ට් එකක් තියෙනවා ජ්‍යාමිතිය. ඒ නිසා පොඩ්ඩක් අර අමාරු වෙන්න පුළුවන්. අර එදිනෙට අර හිතුණද කියන එක ප්‍රශ්නයක් තියෙනවනේ කාටත් නේ. ඒ ඉන්න ටෙන්ෂන් එකත් එක්ක ටිකක් සාපේක්ෂව ටිකක් අමාරුයි. ඒ වුණාට අර මහ ලොකු දෙයක් තිබ්බේ නැහැ නේ. දැක්කම මහ ලොකු දෙයක් තිබ්බේ නැහැ. හරි. එහෙනම් අපි යමු අපි ඊළඟ ගාන 9 වෙනි ගානට අපි යමු. සිලින්ඩර තියෙන ගාන මේ අපි. හරි. 9 වෙනි ගාන මම දාගන්න. 9 වෙනි ගාන. බලමු මේක මොකෝ තත්ත්වය කියලා. හරි. පැත්තක දිග ඒ වූ සමචතුරස්‍රාකාර පතුලස් සහිත උස 2යි ඒ වූ කුඩා ඝන ලෝහ ඍජු පිරමීඩ 9ක් උණු කර ලෝහ අපතේ නොවනසේ පතුල අරේ ආර්සා උස 3යි ආරු ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක් තනු ලැබෙනවා. දැන් මොකක්ද කියන්නේ? ඍජු පිරමීඩ 9ක් උණු කරලා ඝන සිලින්ඩරයක් හදනවා. එච්චරයි. ඕක දැන් අපි සමාන ගන්න තියෙන්නේ. මොකක්ද කියන්නේ? අර ඍජු පිරමීඩ 9ේම තියෙන පරිමාවය එහෙනම් ඒ ඔක්කොම උණු කරලා ගන්න පරිමාවෙන්න බා ලෝහ සිලින්ඩරයක් හදනවා කියන්නේ. එහෙනම් අර තියෙන ඝන ලෝහ ඍජු පිරමීඩ 9ේම පරිමාව අර ඍජු වෘත්ත සිලින්ඩරයේ පරිමාවට සමාන වෙනවා. අන්න ඕක තමයි අපි එන සූත්‍රය. එහෙනම් අපි දාගමු මොකක්ද එන්නේ? පිරමීඩ 9ේ පරිමාව සමාන වෙනවා මොකද්ද? සිලින්ඩරයේ පරිමාවට. හරි. දැන් පිරමීඩ 9ක පරිමාව. දැන් අපි දන්නවා එක පිරමීඩයක පරිමාව හොයන සූත්‍රය මොකද්ද? 3න් 1යි AH. 3න් 1යි A කියන්නේ මොකද්ද? මේ අර පතුලේ වර්ගඵලය. H කියන්නේ උස. හරි. එහෙනම් අපි දාගමු පිරමීඩ 9 පරිමාව 3න් 1යි A කියන්නේ A කියලා මං කිව්වා අර පතුලේ තියෙන වර්ගඵලය. දැන් මේක දීලා තියෙනවද? පැත්තක දිග ඒ වූ සමචතුරස්‍රාකාර පතුලක්. එහෙනම් පතුලේ වර්ගඵලය කියන්නේ ඒ වර්ගය. ඒ වර්ගය වාරයක් h. h කියන්නේ උස. පතුලස් සහිත උස 2යි. උස 2යි. හරි දීලා තියෙනවා ලස්සන. මේක ಗುಣ වෙන්න ඕනේ කියන 9. මොකද මේ වගේ පිරමීඩ 9ක් කුණු කරලා තමයි තනි සිලින්ඩරයක් හදන්නේ. හරි. උණු කරන ලෝහ අපතේ නොයනසේ පතුලේ අරේ ආර්සා උස 3යි ආරු ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක්. දැන් වෘත්ත සිලින්ඩරයක පරිමාව හොයන්නේ කොහොමද? හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. හරස්කඩ වර්ගඵලය කියන්නේ මොකද්ද? 5r වර්ගය වැඩි කිරීම උස h. එතකොට අපි දාගමු හරස්කඩ වර්ගඵලය 5. අරේ කීයද මෙයාගේ? අරේ r 5r වර්ගය වැඩි කිරීම h. h කියන්නේ උස. උස කියන්නේ 3යි. හරි. දැන් මෙන්න මේක අපිට විසඳන්න ඇති. බලමු මේ කපණේව කපන්න. මෙතන 3යි. හරි. එතකොට ගුණ වෙන්නේ 6යි a ඝනය. සමානයි 3යි 5 r ඝනය. හරි. දැන් මේකේ a ඝනයනේ බං උක්ත කරන්න තියෙන්නේ. හරි මේ a ඝනයනේ උක්ත කරන්න තියෙන්නේ. 3යි 5 r ඝනය a ඝනය උක්ත කරන්න හයි මෙතන. ඒතකොට a ඝනය සමානයි කියලා ඔයාලට උත්තරේ එනවා. මෙතන මේක කැපෙනවනේ 1යි මෙතන 2යි. 5r ඝනය බෙදීම 2යි කියලා. ඔන්න a ඝනයට උත්තරයක් එනවා ඔයාලට 5r ඝනය බෙදීම 2යි කියලා. බලන්නකො පට්ට ලේසි. පළවෙනි ගානම මේ දීලා තියෙන අර බව පෙන්වීම මේ පාර පට්ට ලේසි බව පෙන්වීම දීලා තියෙන්නේ. කිසිම අවුලක් නැහැ ඕගොල්ලන්ට අර අමුතු අර කැත බව පෙන්වීමක් නෙමෙයි තියෙන. හරිම ලස්සනට ලේසියට බව පෙන්වීමක් තියෙන. හරි ඉතුරු කියලා බලන්න.
R සමානයි මෙන්න මෙච්චරයි නම් phi සමානයි මෙන්න මෙච්චර ලෙස කියන එක ලඝු ගණක වග භාවිතයෙන් ඒ ගණයේ අගය සොයන. ඒ ගණයේ අගය හොයන්න දී. ඒ ගණයේ අගය හොයන්න දී. දැන් මේකේ බා. දැන් මේ ඒ ගණය හොයන්න තියෙන අපි ලඝු ගණක භාවිතා කරනවා. දැන් ගමුකෝ. හරි. මොකක්ද කියන්නේ? ඒ ගණය සමානයි 5R ගණය බෙදීම 2. දැන් ලඝු ගණක වලින් නේ දාන්න තියෙන්නේ. එහෙනම් දෙපැත්තටම අපි දාගන්නවා LG. LG ඒ ගණය සමානයි LG 5R ගණය බෙදීම 2යි. එහෙනම් දැන් මේක අපිට ලඝු ගණක නීති දාලා ලියා ගන්නයි තියෙන්නේ. ලඝු ගණක නීති දාලා ලියා ගන්නයි තියෙන්නේ. LG ඒ ගණය සමානයි ලඝු ගණක ගුණිතයක් අපිට පුළුවන් ලඝු ගණක එකතුවක් වශයෙන් ලියාගන්න. ඒ කියන්නේ LG 5 ධන මෙතන තියෙනවා බලයක් තියෙනවා අපිට ලඝු ගණක ඉස්සරහට අදින්න පුළුවන් 3යි LG වාරයක් 3යි LG වාරයක් කීයද R ඊට බෙදීමක් තියෙන. ඒ කියන්නේ අඩු කිරීම LG 2 LG 2. හරි. එහෙනම් අපිට එනවා LG ඒ ගණය සමානයි ලඝු ගණක 5 වලගේ අපිට දීලා දෙනවා කීයද? 3.14යි. ධන 3යි ලඝු ගණක R වලගේ අපිට දීලා දෙනවා 1.72යි 5 ඍණ ලඝු ගණක 2. හරි. දැන් ලඝු ගණක පොතෙන් බලලා අපිට ගන්නයි තියෙන්නේ. පූර්ණාංශය කීයද? එන්නේ 0.0. මෙතන එන්නේ 3 වාරයක් 0.0. මෙතන එන්නේ 0.0 කියලා තමයි අපිට එන්නේ පූර්ණාංශ ටික. එහෙනම් අපි දැන් මේක ලඝු ගණක පොත භාවිතා කරලා දශමාංශ ටික දාගමු. එතකොට මට ඇවිල්ලා තියෙනවා 31 4 0.4969. 0.49යි 69. ඊටසේ 17 2 5 එන්නේ 0.2367. 23.67. එතකොට ලඝු ගණක දෙකේ කියන්නේ 20. 20 යගේ මට එන්නේ 30යි 10 කියලා. 30යි 10 කියලා එන්නේ. එතකොට මේක අපි සුළු කරගෙන ඩගස් කරලා 49 මේක තුنين වැඩි කරන්න 3 වරක් 7 21යි 2ක් ඉතුරුයි 3 වරක් 6 18යි 2යි 20යි 2ක් ඉතුරුයි 3 වරක් 3 9යි 2යි 11යි 1ක් ඉතුරුයි 3 වරක් 2 6යි 1යි 7යි 0.7101යි නේ 0.7101යි 7101යි 0.7101කින් අඩු කරන්න තියෙනවා 0.3යි 0.10යි 3.10ක් තියෙනවා. ඒතර මේ දෙක අපි එකතු කරලා දාන්න 9යි 10යි එකක් ඉතුරු 6යි 7යි දැන් දෙනවා 7ක් 9යි 1යි 10යි එකක් ඉතුරු 4යි 1යි 5යි 5යි 7යි 12යි 1.2යි 0යි 7යි 0 අඩු කරන්න 0.30යි 10ක් මේ දෙක අඩු කරමු දැන් ඩගස් කරලා මම මේ පැත්තෙන් අඩු කරන්න 0.30යි 10යි නේ 0යි 7 එකක් ගියම 6යි 0යි 2න් 3ක් ගියම 9යි 0.9060යි 0.9060 සමානයි ලඝු ගණක මෙතන අඩු කිරීම මම දැන් මකා ගන්නවා අපිට ඕනේ නැහැ නේද 0.9060 සමාන වෙනවා මොකද්ද ලඝු ගණක වල A ගේ ගණයට ලඝු ගණක A ගණය දැන් අපිට A ගණයනේ බං ඕනේ ලඝු ගණක A ගණයගේ නෙමෙයි නෝනේ එහෙනම් A ගණය සමානයි ලඝු ගණක අයින් කරගන්න අපි දාගන්න මොකවද anti log 0.9060 හරි එහෙනම් දැන් අපි 9060 ලඝු ගණක පොතේ තියෙන තැන බැලුවා 9060 තියෙන්නේ 80 දශම සිතන් මෙහෙම තියාගත්තා පූර්ණාංශ බිඳුවේ නම් 10 බිඳුවෙනි බලය 10 බිඳුවෙනි බලය කියන්නේ එකයි ඒ කියන්නේ ඒ ගණය අපිට එනවා 8.05යි 3යි කියලා. ඔන්න ඒ ගණය අගේ අපි හොයාගත්තා. ඒ ගණය අගේ අපි හොයාගත්තේ නැද්ද? හොයාගත්තා. එතනින් පස්සේ මොකක්ද දාන්නේ? එතනින් පස්සේ මොනවද දාන්නේ? ඔන්නේ ඒ ගණය හොයා පිරමීඩයේ පතුලේ පැත්තක දිග ඒ ආසන්න සෙන්ටිමීටරය ගන්නවලු. එතකොට ඒ ආසන්න සෙන්ටිමීටරයට ගන්න කියලා තියෙනවා. දැන් මෙතන තියෙන්නේ ඒ ගණයත් එක්ක නේද? ඒතර අපිට කියන්න පුළුවන් ඒ ගණය ආසන්න සෙන්ටිමීටරයට ගන්න තියෙන නිසා ඒ ගණය ආසන්නයි සෙන්ටිමීටර 8 කියලා ගන්න පුළුවන්. අපිට මේක මෙතනින් ගන්න පුළුවන් මොකද්ද? ඒ ගණය ආසන්නයි සෙන්ටිමීටර 8ට කියලා හදාගෙන අපිට මේ ගාන හදන්න පුළුවන්. එතකොට ඒ ගණය සමානයි සෙන්ටිමීටර 8යි කියලා අපි ගත්තා. එතකොට ඒ කියන්නේ
දෙකේ තුන්වෙනි බලය තමයි 8 කියන්නේ. එතකොට A සමානයි සෙන්ටිමීටර 2යි කියලා අපිට උත්තරයක් කියනවා. A සමානයි 2යි සෙන්ටිමීටර කියලා. A සමානයි 2යි සෙන්ටිමීටර කියලා අපිට උත්තරයක් කියනවා. ඒක තේරුණා නේද? ඒ ගණේ කියනවා 8.05 කියන මේක ආසන්න සෙන්ටිමීටරයට ලබා ගන්න කියන තියෙන. එතකොට ඒ ගණේ අපිට ආසන්න කරගන්න පුළුවන් ආසන්න සෙන්ටිමීටරයට 8යි කියන. එතකොට ඒ ගණේ සමාන වෙනවා 8ට නම් A සමාන වෙනවා සෙන්ටිමීටර 2කට. A සමාන වෙනවා සෙන්ටිමීටර කීයකටද? 2කට සමාන වෙනවා. ඒක තේරුණානේ? බලන්නකො. A සමාන වෙනවා සෙන්ටිමීටර 2. දැන් සෙන්ටිමීටර 2 දාගමු බලන්න. එහෙනම් ගැම්මක් තමයි. හරි. අවසන් සෙන්ටිමීටර ලබා ගන්න. හරි. ඊට පස්සේ මොකක්ද කියන්නේ? පැත්තක දිගේ A වන සමචතුරස්‍රාකාර හරස් කඩස් සහිත උස 2a වන ඝනකාභයකින් ඉහත සඳහන් මිනුම් සහිත එක් කුඩා පිරමීඩයක් කපා ඉවත් කරන්නේ නම් ඊත්‍ය වන ලෝහ පරිමාව සොයන්න තමයි තියෙන්නේ. ඒ මොකද්ද මම කියන අමුතු කතන්දරේ? මම මේ සයිඩ් එකෙන් නම් පොඩ්ඩක් මේක හදාගන්න. මොකක්ද කියන්නේ? පැත්තක දිගේ A වන සමචතුරස්‍රාකාර හරස් කඩස් සහිත උස 2a වන ඝනකාභයක්. ඝනකාභයක් තියෙනවා. ඝනකාභයක් තියෙනවා. මෙන්න මෙහෙම ඝනකාභයක් තියෙන්නේ. මෙන්න මෙහෙම කියන ඝනකාභයක් තියෙන මේක පැත්තක දිගේ ඒලුනේ. ඔව්. මෙතන ඒලු මේ කුස කියන්නේ කීයද? 2යි. උස 2යි. එතකොට මෙයාගේ පරිමාව කියන්නේ මොකද්ද? මෙයාගේ පරිමාව කියන එක අපිට ගන්න පුළුවන් v සමානයි හරස්කර වර්ගඵලය කියන්නේ a වර්ග වාරයක් උස 2යි. 2යි ගණේ කියලා ගන්න පුළුවන්. හරිනේ? ඒක හරි. ඝනකාභයකින් ඉහත සඳහන් මිනුස්සෙද එක් කුඩා පිරමීඩ. කුඩා පිරමීඩයක් කපනවලු. කුඩා පිරමීඩයේ පරිමාව වෙන්නේ 3.1යි හරස්කඩ වර්ගඵලය අපිට තිබ්බේ A වර්ගයනේ. ඔව් A වර්ගයේ උස කියලා ආවේ අපිට 3යි ඒක. 2යි A කියලා ආවේ. ඒතකොට අපිට ඉන්නේ 2යි A ගණයේ බෙදීම 3 තමයි මේ අර කුඩා එකාගේ පරිමාව මේ තියෙන අර කියන ඝනකාභයේ පරිමාව. මිනුස්සයිද එක් කුඩා පිරමීඩයක් කපා ඉවත් කරන්නයි නම් එවිට ඉතිරි වන ලෝහ පරිමාව. දැන් මෙන්න මේ කියන්නේ 2A ගණේ මෙන්න මේ ප්‍රමාණය අයින් කරාම ඉතිරි වෙන ප්‍රමාණය කියන්නේ 2A ගණෙන් අඩු කරන්න තියෙන්නේ මෙන්න මේක. 2A ගණෙන් අඩු කරන්න තියෙන්නේ මෙන්න මේක. මම ඒක මෙතන අඩු කරන්නම්කොනේ. 2A ගණෙන් අඩු කරන්න 2A ගණය බෙදීම කීයද? 3යි. කීයද? 3 වරක් 2 6A ගණය 6A ගණෙන් 2A ගණයක් අඩු කරාම 4යි A ගණය බෙදීම 3. 4යි A ගණය බෙදීම 3. දැන් අපිට ඒට අදී ගන්න කියලා තියෙනවා. දැන් අපි ගත්තා කිය. මෙහිදී ඒ සඳහා හිතලා ඔව්. ඉහත ලබා ගත්තා කිය පවත් ගන්න. ඒට අපි ආවේ 2 කියලා. එහෙනම් 4 වාරයක් 2 3 කියන්නේ 8යි බෙදීම 3. 8 බෙදීම 3. ඒ කියන්නේ 32 බෙදීම 3. 32 බෙදීම 3. 32 බෙදීම 3 කියන්නේ කීයද? 32 බෙදීම 3 කියන්නේ කීයද? බෙදන්න. 3ට 3 1යි 3ක් 3යි 0යි 2යි නෑ 0යි 20.66 කියලා තමයි යන්න උත්තරේට. අපිට ගෙලින්ම දාන්නේ එහෙනම් 10.6යි 7යි පරිමාවක් නෙන්නේ ඝන සෙන්ටිමීටර. 10.6යි 7යි ඝන සෙන්ටිමීටර තමයි අපිට අවසානයේ උත්තරෙන්න ගියේ 10.6යි 7යි ඝන සෙන්ටිමීටර කියලා තමයි අපිට අවසානයේ ඉතිරි වෙන ලෝහ පරිමාව කියලා ඉන්නේ 10.6යි 7යි ඝන සෙන්ටිමීටර කියන උත්තරය. බලන්න ඒක හරි ලේසි ගානක්. එම අමාරුවක් තියෙන ගානක් නෙමෙයි සාමාන්‍ය 9 වෙනි ගාන දීලා තියෙන්නේ. ලේසි ගානක්. හරි. 9 වෙනි ගානෙන් පස්සේ අපි යමු එහෙනම් තව ගණන් තුනක් තියෙනවා අපිට කතා කරන්න. 10 වෙනි ගානට අමලා සහ සුමනාගේ කතන්දරයක් තියෙනවා. අමලා සහ සුමනාගේ කතන්දරයක් තියෙන්නේ 10 වෙනි ගානේ. හරි. 9 වෙනි ගාන ඔහොම තමයි ගියේ. කිසි කේස් එකක් එහෙම තියෙන එකක් කියලා පේන්නේ නැහැ. 9 කොහොම ගියා. දැන් අපි යමු එහෙනම් 10 වෙනි ගානට. 10 වෙනි ගානට. 10 වෙනි ගානට යමු. මේක අර පොඩ්ඩක් කියනවා නම් කියන්නේ මොකක්ද? එහෙනම් මේ ගාන ඇත්තම අමාරු නෑ. බොරු කියන්න ඕනේ මේ ගාන ඇත්තම අමාරුවක් තිබ්බේ නැහැ අපිට. අපලු 10 වෙනි ගාන මොකක්ද කියන්නේ කියලා. 10 වෙනි ගාන කියන්නේ සමාන්තර ශ්‍රේණි ගාන. සමාන්තර ශ්‍රේණි ගාන අපි 10 වෙනි ගාන. අමල සහ සුමන කියන දෙන්නේ තමයි ඉන්නේ කතන්දරයක් බලමු. හරි 10 වෙනි ගාන අපි දාමු 10 වෙනි ගාන. අමල සහ සුමනා නිවාඩු කාලයක් තුරදී එක්තරා නවකතාවක් කියවීමට තීරණය කරති. අමලා පළමු දිනේදී පිටු 20ක් කියනක අමලා පළවෙනියේදී 20ක් කියවන්නේ. පළමුවෙනි දිනේදී පිටු 20ක් කියන අතර ඉම්පොස් සෑම දිනකම ඇයි ඊට පෙර දින කියූ පිටු සංඛ්‍යාවට වඩා පිටු තුනක් වැඩියෙන් කියවන. එහෙනම් 20 23 26 29 වගේ තමයි යන්නේ. මෙයා කියවන එක. හරි.
වැඩෙක්. ගණන් වලින් සංඛ්‍යා රටත් එක්ක තමයි පොතක් කියවන්නේ. බලන්න වැඩෙක්. 1 පළමුවන දෙවන සහ තුන්වන දිනවලදී අමලා කියවන පිටු සංඛ්‍යා පිළිවෙලින් ලියා දක්වන්නේ. අපි ඒක ලිව්වත් එක 20යි 23යි 26යි. හරි. අමලා 16 වන දිනේදී පිටු කීයක් කියවයිද? 16 වන දිනේදී tn සමානයි a ධන n දින 1යි d කියන සූත්‍රය දාන්න තියෙන්නේ කෙලින්ම. 16 වෙනි එක හොයාගන්න t 16. 16 වෙනි දිනේදී කියන පිටු ගන්න. එහෙනම් a කියන්නේ මුල් පදයේ 20යි. ධන n කියන්නේ 16 නේ. t අපි 16 හොයන්නේ 16 එකක් අඩු වෙනවා. d කියන්නේ මොකද්ද? පොදු අන්තරේ නේ. 23 න් 20ක් ගියාම 3යි. එතනවා 20 ධන 15 වරක් 3. 15 වරක් 3 45යි 20යි 60යි. ඒ කියන්නේ මෙයා 16 වෙනි දිනේදී 16 වෙනි දිනේදී පිටු 65ක් කියවනවා. හරි. 3 ඒ 16 වන දිනේදී නවකතාව මුළුමනින්ම කියවා නිම කරයි නම් නවකතා පිටු කීයකින් සමන්විත වේදයි කියන්නේ. ඒ කියන්නේ 16 වෙනි දිනේදී මෙයාගේ පොත කියවලා මෙයා ඉවරයක් කරනවා. මට වගේ පොතක් දෙන්න නම් මාසයක් විතර කියවනවා. හරි. මූ දින 16න් කියවලා පොත. එතකොට පිටු කීයක් තියෙනවද කියලා අහන්න. ඒ කියන්නේ මෙන්න මේ 20 23 26 ඔහොම යන සෙට් එකේ 65 නිකන් යන සෙට් එකේම එකතු අහන්න. මොකද අපි අවසාන පදේ දන්නවනේ. එහෙනම් අපිට දාන්න පුළුවන් Sn සමානයි n බෙදීම 2යි a ධන l කියන සූත්‍රය. ඒ කියන්නේ 16 වෙනි දිනේදීනේ. ඔව් 16 බෙදීම 2. ඒ කියන්නේ මුල් පදයේදී 20. ධන l කියන්නේ අවසාන පදයේදී අපි දන්නවා 16 වෙනි දිනේදී පිටු 65 කියලා. හරි. 16 දෙයක් ගියාම 8යි 8 වැඩි කිරීම 20 වැඩි කිරීම 60 20 ධන 65 65 75යි 85 වරක් 8 8 රක් 40යි 4ක් ඉතුරු 8 රක් 64යි 64යි 4යි 68යි 680යි. ඒ කියන්නේ පිටු 680ක් තියෙනවා නේද? ඔව්. නවකතා පිටු කීයකින් සමන්විත වේද? පිටු 680කින් සමන්විත වෙනවා. ඔන්න උත්තර ටික මම පොඩ්ඩක් ඔයාලට දාන්න. මෙතන 65යි මෙතන ආවේ 680යි කියන එක. ඒක නම් ලේසි වගේ. අපි බලමු 4 වෙනි ගානක් තියෙව. 4 වෙනි ගාන මම මෙතනින් දාන්න. තාම යන්නේ අමරනේ. අර සුමන නැහැනේ. සුමන ඉන්නවා. සුමනා එම නවකතාව කියවීම ආරම්භ කළ පළමු වන දිනයෙන් පසු සෑම දිනකම ඊට පෙර දින කියවූ පිටු සංඛ්‍යාවට වඩා පිටු 4ක් වැඩි. ඒ කියන්නේ පොදු මේ අන්තරය 4 ගානෙන් තමයි එයා කියවගෙන තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි දවසේ එයා පිටු 5ක් කියවුවනම් ඊළඟ දවසේ 4ක් වැඩියෙන් 9යි. ඒ වගේ 4ක් වැඩියෙන් 9න් 4යි 13 ඔය විදිහට තමයි එයා යන්නේ. වෙනෙන් කියව. ඇය දින 17කදී නවකතාව මුළුමනින්ම කියවා නිම කරයි නම් ඇය පළමු වන දිනේ නවකතා පොතේ පිටු කීයක් කියවයිද? එයා දැන් කියන්නේ දින 17කදී මෙන්න මේ කියන 680ම කියවනවා. දින 17කදී මෙයා 680ම කියවනවා. එහෙනම් මෙතන එකතුවක් තියෙන නිසා අපිට දාන්න තියෙන්නේ SN සූත්‍රයක් දාන්න තියෙන්නේ. හැබැයි ඒක අපි අවසාන පදේ දන්නේ නැහැ. නේ? අවසාන පදේ දන්නේ නැහැ. ඒ කියන්නේ 17 වෙනි දිනේදී මෙයා කියවන පිටු ගාන දන්නේ නැති නිසා අපිට ඒ දන L එක දාන්න බෑ. එහෙනම් අපි දාමු දිගේට. n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි d. හරි. දැන් මේක අපෙන් අහන්නේ පළවෙනි දිනේ නවකතා පොතේ පිටුගේ ඒ කියන්නේ a වලගේ තමයි අපෙන් අහන්නේ. අපි දන්න SN කියන්නේ කියලා 680. 680 කියලා දන්නවා. n කියන්නේ දින කීයකින්ද? 17කින් කියවලා කියන්නේ. ඒතකොට 17 බෙදීම 2යි. 2යි a. n කියන්නේ 17න් එකක් අපි ගන්න 16. පොදු අන්තරේ කීය දෙන්නේ? 4 ගන්න මෙයා වැඩියෙන් කියන්නේ 4යි. හරි. දැන් මේක සුළු පිළිලක් තියෙනවා. මේ ඔක්කොගෙම දෙක පොදුයි. එහෙනම් මම දෙකක් එළියට අදිනවා. a ධන 16 වාරයක් 2 කියලා තමයි එන්නේ. මේ දෙකට මේ දෙක කැපෙනවා. එතකොට 680 සමානයි 17 වාරයක් a ධන 32යි කියලා එනවා. මෙතන a නේ තනි කරගන්නවා. එහෙනම් 17න් බෙදනවා. 17න් බෙදනවා. එතකොට a ධන 32 සමානයි 680 බෙදීම 17. 680 17න් බෙදුවාම කීයද? මාර්ග 20ක. 680 දාගෙන 68 ගන්නකො. 17 කොහොමත් මේක සම්පූර්ණ පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. නැත්නම් පිටු ගාන මේ දශම ගානක් වෙන්න බෑනේ. ඒතකොට ගානට කැපෙන්නත් ඕනේ. 17 680 අයින් කරලා බිංදුව අයින් කරලා 68 ගන්නකො. 68 බෙදීම 17. 17 වරක් 4. 17 වරක් 4 68යි. 17 වරක් 4 68යි. එන 680ටම 40ක් තියෙනවා. a ධන 32 සමානයි 40යි නම්
ඒ අපිට එනවා 40 ඍණ 32යි. එහෙනම් ඒ කියන්නේ 8යි. ඒ කියන්නේ අපේ අමල නෙමෙයිනේ. කවුද? සුමනා. සුමනා පළවෙනි දිනේදී පිටු 8ක් කියනවා. සුමනා පළවෙනි දිනේදී පිටු කීයක් කියනවද? පිටු 8ක් කියවනවා. ඒක හරි. සුමනා ඒ කියන්නේ පළවෙනි දිනේදී පිටු 8ක් කියවනවා. ඉවරද? නැත්නම් තව එකක් කියනවා. මේ දෙදෙනාම එකම දිනයකදී නවකතාව කියවීම ආරම්භ කළේ නම් ඔවුන් දෙදෙනාම එකම පිටු සංඛ්‍යාවක් කියවන්නේ කුමන දිනේදීද? මේ දෙන්න දැන් එකම දවසේ තමයි මේ පොත කියවන්න පටන් ගන්නේ. එතකොට මේ පොත් දෙක මේ දෙන්න එකම පිටු සංඛ්‍යාවක් කියවන්නේ මොන දවසේද කියලා නේ අහන්නේ. හරි. දවසක් අහන්නේ. එහෙනම් එකතුවක් නෙවෙයි. එහෙනම් අපිට දාන්න තියෙන TN කියන සූත්‍රය. මේ දෙන්න අපි හිතමු 5 වෙනි දවසේ කියවෙන පිටු ගාන සමානයි නම් T5දී මේ දෙන්න කියවන පිටු ගාන සමාන වෙනවා. එහෙනම් මෙතන අපිට සමීකරණයක් හදාගන්න පුළුවන් දෙක සමාන කරනවා. එහෙම නේද? හරි. එහෙනම් මේ දෙදෙනා එකම දිනයකදී නවකතා කියවීම ආරම්භ කරන දෙදෙනාම එකම පිටු සංඛ්‍යාවක් කියවන්නේ කුමන දිනයේදීද? අපිට එහෙනම් දාගමු අපි 4 5 වෙනි එක මම මෙතනින් හදන්න. අපි දාගමු මුලින්ම අමලට T වෙන සූත්‍රේ Tn සමානයි අපි දන්නේ T වෙනි දිනේදී කියන එක. ඒකයි අපි එන් දන්නේ. Tn සමානයි A ධන. මෙයාගේ ඒ කියන්නේ 20යි. A ධන n ඍණ 1යි D කියන්නේ මෙයා කීයද? 3 ගන්න යන්නේ 3යි. ඔන්න අමලා. ඊයස් ඉන්නේ කවුද? සුමනා. ඒකත් අපි Tn නේ. A කියන්නේ මෙයාගේ 8යි. n ඍණ 1යි මෙයා 4 ගාන වැඩි කියන්නේ නේද? 4යි. එහෙනම් මේ දෙන්නගේ පිටු සංඛ්‍යාව සමාන වෙනවා කියන්නේ මෙන්න මේ Tn මෙන්න මේ කියන්නේ Tn සමාන කරවන්නයි දී. 20යි 20 ධන 3 වාරයක් n ඍණ 1 සමාන වෙනවා 8 ධන 4 වාරයක් n ඍණ 1ට. එතකොට 20 ධන 3යි n ඍණ 3 සමානයි 8 ධන 4යි n ඍණ 4. ඔහොම තමයි එන්නේ. එතකොට අපිට n තමයි හොයාගන්න තියෙන්නේ. 20 න් 3 ගියාම 17 ධන 3යි n. 8න් 4ක් ගියාම 4 ධන 4යි n. එතකොට n තනි කරගන්න මේ පැත්තට අපිට දාගන්න 17න් 4ක් ගියාම කිය දෙන්නේ 13යි. 3n ගේ මේ පැත්ත අඩු කරාම අපිට එන්නේ n කියලා. හරි. එහෙනම් n සමානයි 13. ඒ කියන්නේ 13 වෙනි දිනේදී තමයි දෙන්නම එකම පිටු සංඛ්‍යාවක් කියවන්නේ 13 වෙනි දිනේ. ඉතින් 10 වෙනි ගාන සමාන්තර ශ්‍රේණි ගානක් අමාරු ගානක් නෙමෙයි. ඒකත් ලේසි ගානක්. ඒක අර අන්තිම කෑල්ල පොඩ්ඩක් ඒ වෙලාවෙ හිතුනේ නැත්තම් එහෙමයි. නැත්තම් මේ ගාන ඇවිල්ලා ලේසි ගානක්. අමාරු ගානක් නෙමෙයි. හරි 10 වෙනි ගාන ඔහොම. එහෙනම් අපි දැන් යමු 11 වෙනි ගානයි 12 වෙනි ගානටයි. හරි මම මේක මකා ගන්නවා. 11 වෙනි ගාන අපේ ජ්‍යාමිතිය ගන්නනේ. 11 වෙනි ගානට යමු. දැන් අරකේ ජ්‍යාමිතිය ගාන ටිකක් අපිට තිබ්බා. අපි දැක්ක පොඩ්ඩක් බලසාර ජ්‍යාමිතිය ගාන තිබ්බ පොඩ්ඩක් හිතන සයිඩ් එකක් තිබ්බා. ඒ ටික තිබ්බ නිසා බලමු මේ ජ්‍යාමිතිය ගාන කොහොමද වෙන්නේ කියන අමාරු වෙයිද ලේසි වෙයිද කියන එක බලමු පොඩ්ඩක්. අර කොහොමද අර වෘත්තත් එක්ක තියෙන ජ්‍යාමිතිය ගාන පොඩ්ඩක් ලේසි. නේ මට නම් ඒක පොඩ්ඩක් ලේසි. අර වෘත්තත් එක්ක තියෙන එක අර ජ්‍යාමිතිය ගාන පොඩ්ඩක් අර මේ ලේසි පහසු සීන් එකක් තියෙනවා. අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා ඉන්නේ. හරි. එහෙනම් 11 මම එක ඔන්න ඇඳ ගන්නම් මුලින්ම නේද? 11 වෙනි කියලා දාගෙන අපි වැඩි පටන් ගමු. දියති රූපයේ කේන්ද්‍රයේ ඕන වෘත්තයේ AB විස්කම්භයත් හරි CD යන XCD AB මගින් සමච්ඡේදනය වන ජායක් කිව්ව ගමන් මොකද සමච්ඡේදනය කරනවා කියන කාණ්ඩ කොටස් දෙකකට බෙදෙනවා කියන්නේ. හරිද? ජායත් වෙයි. තව දෙහිදී වෘත්තයට ඇඳි PAR ස්පර්ශකයට CP ලම්බ වේ. එහෙනම් 90යි. දියති රූපයේ ඔබේ පිළිතුරු පත්‍රයට පිටවත් කරගෙන OC යා කරන්නලු. හරි. අපි එහෙනම් මුලින්ම කියන විදිහට මෙන්න මේක පිළිතුරු පත්‍රයේ ලියා ගමු. එඳගමු. ලියා ගන්න දෙයක් නැහැ නේද? එඳ ගන්න නැති. ඔන්න වෘත්තයක් මම එඳගත්තා. අවුලක් නැහැ වෘත්තේ. ඊස්සේ අපි මෙයාගේ විස්කම්භය කියලා මේක කියනවා. ඊස්සේ මෙතනින් යාට ස්පර්ශයක් ඇඳලා දෙන ස්පර්ශය ගන්න නෙමෙයි. ඒක ඇඳ විදිය නිකන් මොකෙද්ද එකක් වගේ වුණා. ඒක ගණන් ගන්න එපා වැඩිය. හරිද? රවුම් නිකන් අංජ පගස්සන කමන්නේ.
හරිද? ඒක වුණා. එතකොට මෙතන O කේන්ද්‍රය. ඊට මෙතන තියෙනවා CD කියන රේඛාව. ඊට මෙතනට ඇවිල්ලා තියෙනවා A කියන එකක්. මෙතනට ඇවිල්ලා තියෙනවා තව පාදයක්. එතන මෙයා A, මෙයා D, මෙයා C, මෙයා X වෙනවා. මෙයා B වෙනවා. මෙතන අම්මට තව තියෙනවා මේකේ. සුවේදෙනවා. P වෙනවා. මෙතන R වෙනවා. අපිට මොකක්ද දැන් කියන දත්ත ටික දැන් අපි දාමු DH රූපයේ කේන්ද්‍රයේ ඕලු. හරි. වෘත්තයේ AB විස්කම්භයලු. හරි. AB විස්කම්භයලු. හරි. CD යනු XCD, CD යනු XCD, AB මගින් සමච්ඡේදනය වෙනවලු. මේ කැලේට එන මේ කැල සමානයි. අපි දන්නවා කේන්ද්‍රයේ ඉඳන් මෙන්න මේ තියෙන ජායට ලම්බක මේ ගාන සමච්ඡේදනය වෙනවා නම් ඒ ජාය ගාන සමච්ඡේදනය වෙනවා නම් මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳන් අඳුරගන්න රේඛාවෙන් මෙන්න මේක අංශක අනුවයි කියලා අපි දන්නවා. ඒක ප්‍රමේයයක් නේ. ඒක ප්‍රමේයයක්. අංශක අනුවයි කියලා අපි දන්නවා. ජයද්ද. තව දෙහිදී වෘත්තයෙන්ට ඇඳි PAR ස්පර්ශය. PAR ස්පර්ශකයට CP ලම්බ වෙනවා. මෙතන ලම්බකයි මෙතන අනුවයි වෙනවා. ඒ වගේම තමයි මෙන්න මේක ගත්තාම මේක වෘත්තයේ මේ විස්කම්භය. විස්කම්භයත් එක්ක මේක ස්පර්ශය නිසා මෙතනත් අංශක 90ක් වෙනවා. මෙතනත් අංශක 90ක් වෙනවා. CP ලම්බයි. දියදි රෝපේ ඔබේ පිළිතුරු පත්‍ය පිටපත් කරගෙන OC යා කරනවා. OC යා කරනවලු බා. OC කියන්නේ කොහොමද? මුළු මූ යා කරනවා. හරි යා කරා. හරි. දැන් මූ යා කරන්න කිව්වහම ඔයාලට පේනවද පොඩි දෙයක් මේ? ඔන්න බලන්න. මේක යා කරන්න කියන දැන් ජ්‍යාමිතිය මොකක්ද දන්නේ අපිට පෙන්වන්න දෙන අපි ඒක බලමු මොකක්ද තියෙන්නේ කියලා. දැන් OC යා කරන්න කිව්ව ගමන් මම නිකන් දැක්ක පොඩි දෙයක් මම ඔයාලට කියන්නම්. මෙන්න මේ කියන CA ඡාපදික තියෙනවද ඔයාලට මේ? CA කියන ඡාපදික තියෙනව නේද? මෙන්න මේ CA කියන ඡාපදික මගින් කේන්ද්‍රය ආපාතනය කරපු කෝණයක් තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ ඡාපදික මගින්ම පරිධි ආපාදනය කරපු කෝණයකුත් තියෙනවා. පේනවද? එහෙනම් මොකද්ද? යම් කිසි උච්ච ඡාපයක් මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය එහි පරිධි ආපාදනය කරන කෝණය වගේ දෙගුණයක්. එහෙනම් මෙයා අපි θ කියලා දානවා නම් මෙයා 2යි θ කියලා දානවා. අර පේන දේවල් ටික දානවා. ඒ වගේම තමයි මෙන්න මේක අරයක් මේකත් අරයක්. එහෙනම් මේක 2යි θ නම් මෙයා කීයද වෙන්නේ 90 ඍණ θ. මොකද එකතු අංශ 180ක් ඉන්නත් එපේ. මෙයා 90 ඍණ θ. එහෙනම් මෙයා කීයද 90 ඍණ θ ම තමයි. අර නිකන් දැම්මා. නිකන් දැම්ම හොඳේ. නිකන් දැම්මා. හරි. ඒක ඕසියා ගන්න. හරි. තියෙන්නේ මොකක්ද දැන් 11 1 අහන්නේ ඒක නෙමෙයි වෙන්නේ. කමක් නැහැ. ඉතින් අපි දන්න ටික අපි දාගමු. 11 1 PAXC උච්ච චතුරස්‍රය බව PAXC මෙන්න මූ උච්ච චතුරස්‍රය බවත් බලපං PAXC කි පේන්නේ නැහැ බා PAXC මෙන්න මූනේ මෙන්න මූ PAXC මෙන්න මූ උච්ච චතුරස්‍රය බව පෙන්වන්නේ. දැන් උච්ච චතුරස්‍රය බව පෙන්වන්න නම් මොකක්ද වෙන්න ඕනේ? සම්මුඛ කෝණ පරිපූර්ණක නම් ඒක උච්ච චතුරස්‍රය. සම්මුඛ කෝණ පරිපූර්ණක නම් අපි කියන එක උච්ච චතුරස්‍රයක් කියලා. ඒ වගේ මේ දෙන්නගේ එකතුවත් ඒ කියන්නේ අභ්‍යන්තර කෝණ වල එකතුවත් අංශක 360 වෙනවනේ. ඒක පැහැදිලිවම උච්ච චතුරස්‍රයක් වෙනවා. අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. PXC උච්ච චතුරස්‍රය බවත් AC ජාය මගින් PCO සමච්ඡේදනය වන බව පෙන්වනවා. මුලින්ම අපි උච්ච චතුරස්‍රයක් වෙන බව පෙන්වන්නේ නේද? PAXC කියන එක උච්ච චතුරස්‍රයක් වෙන බව පෙන්වන්නකො. කොහොමද පෙන්වන්නේ? PAXC කියන එක උච්ච චතුරස්‍රයක් බව කොහොමද පෙන්වන්නේ? හරි. අපි වැඩි කතා ඕනේ මේ. අපි කියනවා CPA සමානයි අංශක 90ක් වේ. අංශක 90ක් වේ. මොකද ඒක කියනව නේද? ඔව්. D8. ඔක කියලා තියෙනවනේ. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මොකද්ද? AXC කියන්නේ අංශක 90යි. මොකද්ද ඒක? ප්‍රමේය නේද? අර මම උඩින් කිව්ව ප්‍රමේය. එම නිසා CPA ධන AXC සමානයි අංශක 180 වේ. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. පරිපූර්ණක වේ. හරි. ඒක පරිපූර්ණකයි කියලා වෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා
මෙතනත් 90යි. එතකොට මේක 90 වුණා නම් මෙතනත් 90ක් වෙනවා කියනවා. එහෙනම් අපි දන්නවා කුංචිත ප්‍රස්තයේ සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. එම නිසා APCX වෘත්ත චතුරස්‍රයක් මොකද අභ්‍යන්තර කෝණ තුනේ එකතුවත් අපි දන්නා අංශක 360යි කියන. මොකද මෙයා 90යි මෙයා 90යි 180 පරිපූර්ණ කරන දරාගේ මෙතන 90 නිසා මෙතනත් 90 වුණා. ඒ වගේම තමයි මේකට මේක මොකක්ද වෙන්නේ එකිනෙක සමාන්තර රේඛාදයක් කියනවා. මොකද මේක සමාන්තරයි මෙතන ලම්බයක් නිර්මාණය වෙන නිසා මෙතන සමාන්තර රේඛාදයක් කියනවා මේ විදිහට. ඒතකොට මෙයත් 90 මෙයත් 90යි මෙයත් 90යි මෙයත් 90යි. එහෙනම් මේ හතරෙම එකතුවත් අංශක 360ක් වෙනවා. ඒ කියන්නේ මේක වෘත්ත චතුරස්‍රයක් වෙනවා. ඒක හරි. බවත් AC ජාය මගින් AC කියන ජාය මගින් PCO කියන එක PCO සමච්ඡේදනය වන බව පෙන්වන්නලු. PCO සමච්ඡේදනය වන බව පෙන්වන්නලු. හරි. PCO සමච්ඡේදනය වන බව පෙන්වන්න තමයි තියෙන්නේ. මොකක්ද කරන්නේ? හරි. අපි දන්නවා මෙතන 90 වෙන ටීට නම් අපි දාගත්ත දත්තත් එක්ක මෙතන 90 වෙන්න මෙයා ටීට වෙන්න ඕනේ. මෙතන 90 ටීට නම් මෙතනට එන්න ඕනේ 180 වෙන්න 90 රින ටීටම තමයි. එහෙනම් ඔයාලට පේන ඇති PCO කියන එක CA කියන ජාය මගින් AC ජාය මගින් සමච්ඡේදනය වගේ මෙතනත් 90 රින ටීට මෙතනත් 90 රින ටීට. එහෙනම් මෙන්න මේ කියන PCO කියන එක CA කියන එක මගින් මොනවද දෙන්නේ? සමච්ඡේදනය වෙනවා කියලා පැහැදිලි. දැන් ඔන්න ඒක අපි ලියමු. ඉතින් දැන් අපි අර කලින් කිව්ව දේවල් ටික නේ අපි අර වැදගත් වුණු දේවල් ටික තමයි දැන් අපි ලියන්න යන්නේ. හරි. අපි එහෙනම් ලියාගමු මෙහෙම මුලින්ම පටන් ගමු. ADC ත්‍රිකෝණය ADC කෝණය θ ලෙස ගනිමු. θ ලෙස ගනිමු. හරි. θ ලෙස ගනිමු. ඊට පස්සේ AOC කෝණය AOC කෝණය සමානයි 2යි. මොකද්ද? අර මම උඩින් කිව්ව ප්‍රමේය ලියන්න. එතනින් මේ ප්‍රමේය ලියන්න. AOC කියන්නේ 2යි වෙනවා. තවද AOC ත්‍රිකෝණය සලකා CO සමානයි OA අරයන්. එම නිසා අපි දන්නවා OCA සමාන වෙනවා OAC ට. එම නිසා OCA සමාන වෙනවා මොකටද? 90 රින θට. අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180 නිසා ඒ ප්‍රමේය ලියන්න ඇති. ගන්න හැදුවා නම් මේ විදිහට OCA සමානයි 90 රින θ වේ. 90 රින θ වේ. තවද අපි දාගන්න පුළුවන් ඊට පස්සේ තවද අපි දන්නවා මෙහෙම කතන්දරයක් නේද? OAP 90යි. OAP කීයද? 90යි. OAP සමානයි 90. OAP සමාන වෙනවා කියනද? 90ට. ඒ වගේම තමයි OAP කියන්නේ මෙන්න මේ දෙන්නගේ එකතුව. OAC ධන CAP වෙන. දැන් OAP 90යි. OAC කියන්නේ කීයද? OAC අපි හොයාගත්තද? OAC. පොඩ්ඩක් මෙතන OCA තියෙන්නේ. OCA මෙතන OAC වෙන්න ඕනේ. සෝරි මෙතන දෙන්න OAC වෙන්න ඕනේ. ඒතර අපි දන්නවා OAC කියන්නේ කීයද? 90 රින θ ධන CAP වෙනවා. එතකොට අපි දන්නවා මොකද්ද වෙන්නේ කියලා කතන්දරේ. මේ 90ට මේ 90 කැපිලා ගිහිල්ලා CAP සමානයි θ කියලා එනවා. CAP කියන්නේ θ කියලා එනවා. CAP කියලා එනවා θ කියලා එනවා. එම නිසා PCA සමාන වෙනවා කීයද? 90 රින θට මොකද්ද? අභ්‍යන්තර
කෝණ තුනේ එකතු අංශක 180 වෙන නිසා PCA සමාන වෙනවා 90 ඍණ θට. 90 ඍණ θට. එම නිසා අපිට ඕන දැන් කතන්දරේ ලියා ගන්න පුළුවන් PCA සමානයි PCA සමානයි ACO ට ඔන්න අපි ගාන ඔප්පු කරලා ඉවරයි. PCA සමානයි ACO ට. ඒ කියන්නේ මේ කෝණය මේ කෝණයට සමානයි. ඒ කියන්නේ PCO කියන ලොකු කෝණය CA කියන ජාය මගින් ගානට සමච්ඡේදනය වෙනවා. සමච්ඡේදනය වෙනවා නම් PCA සමාන වෙන්න ඕනි ACO ට. ඔන්න වැඩේ කරා. ඔන්න සමානයි කියලා පෙන්නනවා. අම්බෝ. අවුලක් නැහැ නේද? මම ලොකු අමාරුවක් තියෙන එකක් නෙමෙයි. වෘත්ත චතුරස්‍රය කියලා පෙන්නනවා. වෘත්ත චතුරස්‍රයන් මොකක්ද දෙන්නේ? සම්මූහ කෝණ පරිපූර්ණක වෙන්න ඕනේ. ඒ වගේම තමයි අභ්‍යන්තර කෝණ හතර එකතු අංශක 360 වෙන්න ඕනේ. ඔය හේතුන් මත වෘත්ත චතුරස්‍රයක් එනවා. එහෙනම් වෘත්ත චතුරස්‍රයක් කියලා පෙන්නවා මේක සමච්ඡේද වෙනවා කියලා පෙන්නවා. ඔන්න ඕක තමයි තිබ්බේ. ඊට පස්සේ කියනවා දෙවෙනි කෑල්ල අන්තිම කෑල්ල DAR ට සමාන කෝණ දෙකක්. DAR ට සමාන කෝණ දෙකක්. කොහොමද DAR මූනේ? DAR කියන්නේ මූනේ. මම මෙතන මම දාගන්න y කියලා. මේකට සමාන කෝණ දෙකක් මට කියන්නකෝ. මේකට සමාන කෝණ දෙකක්. මේ y ට මෙතන θ කියන්නේ මෙතනත් y නේද? එයිනේ. දැන් මේක CD කියන එක මෙන්න මේකට මොනවද දෙන්නේ සමාන්තරව. මොකද මේක ලම්බ දුන්නා. ඒ නිසා DAR ට CDA කියන කෝණය සමාන වෙනවා. අන්න මේක. මොකක්ද ඒ හේතුව? මේ ඒකාන්තර කෝණ. CD හා PR රේඛා එකිනෙකට සමාන්තර බැවින් RAD කෝණය සමාන වෙනවා CDA කෝණයට ඒකාන්තර කෝණ. තව සමාන කෝණයක් මට කියන්න. මේ බලන්න. මේ ත්‍රිකෝණ දෙක බැලුවාම ඔයාලට පේනවා මෙතන මේ පාදයට මේ පාදය සමානයි. හරිද? මේ කෝණයට මේ කෝණය සමානයි. මේ පාදය මොකද්ද? පොදු පාදය. එහෙනම් මේක පාකෝපා යටතේ මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. එහෙනම් මෙතන y නම් කෙලින්ම මෙතනත් ඉන්නේ මොකද්ද? මේ සම්පූර්ණ එකත් y වෙනවා. ඒ කියන්නේ y නෙමෙයි තියෙන්නේ එක. එහෙනම් DCA කියන එකත් මෙන්න මේ y කියන එකාට සමාන වෙනවද නැද්ද? සමාන වෙනවා. ඔන්න එහෙනම් සමාන කෝණ දෙකක් මම ලිව්වා. ඔන්න කිව්වා. ඔන්න සමාන වෙන හේතුත් මම කියලා තියෙනවා. එහෙනම් මම හේතු ආය ලියදී ඉන්න ඔය කට්ටිය දැන් අහන්නේ හිතේ කතන්දරේ. DAR ට සමාන කෝණ කිව්වොත් DAR ට සමාන කෝණ මම කිව්වා මේ රේඛා දෙක එකිනෙකට සමාන්තර රේඛා දෙකක් බැවින් RAD කෝණය CDA කෝණයට සමානයි ඒකාන්තර කෝණ නිසා. CDA කෝණයට සමාන වෙනවා. ඔන්න එක. තවත් DAR එක සමාන එකක් කිව්වොත් බලන්න. AXD හා AXC ත්‍රිකෝණ දෙක පාකෝපා අවස්ථාව යටතේ අංග සම බැවින් ADX කෝණය සමානයි ACX කෝණයට. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වේ. එම නිසා ACX සමාන වෙනවා DAR ට. DAR සමාන තව එක මොකද්ද? ACX කියන කෝණයට. දැන් හරිනේ. ඔන්න DAR ට සමාන කෝණ දෙකක් මම හේතු දක්වමින් ඔයාලට කිව්වා. හේතු දෙක ඔයා දැන් දන්නවනේ මොකද්ද කියලා. ඒ දේ මම කිව්වනේ. ඔන්න ඕක තමයි හේතු සමානයි. තව සමාන කෝණයක් තියෙනවා මට පෙවුනේ ඒ වෙලාවේ. හරි. මේ බලන්න. මෙයා සමාන්තර රේඛා දෙකක්. එහෙනම් මෙයත් y නම් මෙතන එන්නේ කීයද? y ම තමයි. තේරෙනව නේද? අර සමාන කෝණ තුනක් විතර තියෙනවා. මෙතන ලියන්න තියෙන DAR ට සමාන කෝණ දෙකක් විතරයි මේකේ ලියන්න කියලා තියෙන තුනක්ම තියෙනවා ඕන්න. හරි. ඒක හරි. එහෙනම් අපි යමු 12 වෙනි ගානට. අපේ කුලක ගාන මොකක්ද වෙන්නේ කියලා බලමු. 12 වෙනි ගාන ලේසි. ජ්‍යාමිති ගාන ලේසි. හරි. අපි යමු එහෙනම් මේ කුලක ගානට මොකක්ද මේ කුලක කියන්නේ කියලා බලමු. කුලක ගාන 12 වෙනි ගාන. හරි. දොළොස්වෙනි ගාන කුලක
එක්තරා වෙනසකට පැමිණි පාරිභෝගිකයන් 100 දෙනෙකු පිළිබඳ තොරතුරු සහිත අසම්පූර්ණ වෙන් රූපයක්. වෙළඳ සැලට ආපු පාරිභෝගිකයන් ගැන තමයි මෙන්න මේ කුලකේ තියෙන්නේ. තුනක් එකට සෙට් වෙන එකක් තියෙන්නේ. ඔන්න ඕකනේ තියෙන්නේ. මේක මොකක්ද අපුණා? ගණන් ගන්න කොහොමද? සරවත්තු කුලකේ පාරිභෝගිකයන් 100යි නේ. 100යි කියලා ඉවදී. ඊට පස්සේ මෙතන ඉන්නවා බිත්තර මිලට ගත්ත අය. බිත්තර ජීවීන්. හරි. මේක ඉන්නවා පරිප්පු නේද? මම දැක්කේ පරිප්පුවද? පරිප්පු ජීවීන්. මේක ඉන්නේ මොන ජීවීන්ද? මාළු. මාළු කියලා මාළු ගත්ත කට්ටිය තමයි ඉන්නේ. හරි. ඕන දැන් ඒ ටික දාගත්තා අඳුරුකල කුලකේ පරිප්පු මිලට ගත්ත අයලු. හරි ඒක මම අඳුරු කරගන්නම්. මෙන්න මේ අඳුරු කරපු එක තමයි පරිප්පු මිලට ගත්ත අය කියලා කියන්නේ. හරි. දැන් බලමු මොකද්ද මේක කියන්නේ කියලා. පාරිභෝගිකයෝ 14 දෙනෙක් මාළු හෝ පරිප්පු හෝ බිත්තර හෝ මිලට නොගත්ත 14 දෙනෙක් මේ තුනම අරන් නැහැ නේ කියන්නේ නේද? එහෙනම් ඉඳි ඉන්න කී දෙනෙක්ද? 14 දෙනෙක්. හරි සරලයි. නොගත්ත පාරිභෝග 60 දෙනෙක් පරිප්පු මිලට ගත්තා. පරිප්පුකෝ මේ පරිප්පු ගත්ත සෙට් එක 60යි. ඒ කියන්නේ මේ කෑල්ල 60යි නේ. මේ කෑල්ල 60යි. මේ කෑල්ල. ඒ කියන්නේ මේ කෑල්ලේ මේ කෑල්ලේ මේ කෑල්ල එකතුව 60 වෙන්න ඕනේ. හරි. ඒක හරි. දී ඇති රූපය ඔබේ පිළිතුරු පත්‍රය පිටපත් කරගෙන සපේ ඇති තොරතුරු එහි ඇතුළත් කරන්න ඇතුළත් කරා. 1 මාළු බිත්තර සහ පරිප්පු යන භාණ්ඩ වර්ග තුනෙන් එක් වර්ගයක් පමණක් මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව. මාළු බිත්තර සහ පරිප්පු යන භාණ්ඩ වර්ග තුනේ එක් වර්ගයක් පමණක් ගත්තයි නේ. මේ සෙට් එකේ ඉන්න බිත්තර පමණක් ගත්තයි. මේ බලන්නකෝ. මේ සෙට් එකේ ඉන්නේ බිත්තර විතරක් ගත්තයි. මේ සෙට් එකේ ඉන්නේ මොකක්ද? මෙන්න මේ සෙට් එකේ බිත්තරයි පරිප්පුයි ගත්තේ. මේකේ ඉන්නේ මුක්කුද? තුනම ගත්තේ. මේකේ ඉන්නේ මුක්කුද? පරිප්පුයි මාළුයි ගත්තේ. මේ තියෙන මාළු පමණක් ගත්තේ. ඒ කියන්නේ මේ දෙන්නගේ එකතුව නේද? මේ දෙන්නගේ එකතුව. එකක් පමණක් ගත්තා. ඒ කියන්නේ මෙන්න මේ රතු පාට දෙකේ එකතුව නේද? හරි. දැන් අපි දන්නවා මේ සෙට් එකේ මේ එකතුව 60යි. මෙතන එළියේ ඉන්නවා 14ක්. 60යි 14යි 74යි. ඔක්කොම ප්‍රමාණය 100යි. එහෙනම් මේ දෙන්නගේ එකතුව නේද? මෙතන 60ක් ඉන්නවා මේ සෙට් එකේම 60ක් ඉන්නවා මෙතන එළියේ 14ක් ඉන්නවා. ඒ කියන්නේ 74ක් ඉන්නවා. එතකොට ඔක්කොම කට්ටිය 100යි නම් මේ දෙන්නගේ එකතුව නේද 100න් 74ක් අඩු කරාම එන්නේ. 100න් 74ක් අඩු කරාම එන්නේ. 100න් 74ක් අඩු කරාම එන්නේ. 100න් 74ක් අඩු කරාම කීයද? 100න් අඩු කරන්නේ 74ක්. 84 94 26යි. 26යි. ඔන්න එක. යම් දෙකට. බලන්න වේසි. දෙක. මෙම භාණ්ඩ වර්ග තුනම මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව මෙම භාණ්ඩ වර්ග තුනම මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව තුනම මිලටගත් කට්ටිය කියන්නේ මුන් ටික නේද? තුනම මිලටගත් සෙට් එක කියන්නේ මූ ටික නේද? මෙන්න මේ ටික. හරිද? මෙම භාණ්ඩ වර්ග තුනම මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව මෙම භාණ්ඩ වර්ග දෙකක් පමණ මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව සමාන. භාණ්ඩ දෙකක් විතරක් ගත්තේ උන්ගේ ප්‍රමාණයට සමාන වෙනවා. භාණ්ඩ දෙකක් පමණක් ගත්තේ උන් කොතනද ඉන්නේ? මෙන්න මෙතනයි මෙන්න මෙතනයි. ඒ කියන්නේ මෙන්න මේ දෙන්නාගේ එකතුව මේකට සමාන වෙනවා. අපි බැරි වෙලා හරි හිතුව මෙතන ඉන්නේ x කියලා මෙතන ඉන්නේ y කියලා නම් එහෙනම් මේ මැද ඉන්නේ මොකද්ද? මේ දෙන්නගේ එකතුව x ධන y කියන එක. x ධන y කියන එක. හරි. සමාන නම් භාණ්ඩ වර්ග තුනම මිලටගත් පාරිභෝගිකයන් ගන්න. භාණ්ඩ වර්ග තුනම ගත්ත කියන්නේ x ධන y. අපි දැන් දන්නවා මෙන්න මේ සෙට් එකම 60යි කියලා. එහෙනම් අපි දාගන්නකො සමීකරණය. මේ x ධන y ධන y කියන්නේ 60යි. මේ සෙට් එකම 60යි කියන්නේ. එහෙනම් අපි දන්නවා මෙතන ඉන්නේ 2x ධන 2y සමානයි 60යි. එතකොට දෙකෙන් අපිට ඔක්කොම පොදු පදේ එළියට ඇද්දොත් x ධන y සමානයි 60 වෙනවා. එතකොට x ධන y කියන්නේ 30ක් වෙනවා. x ධන y කියන්නේ 30ක් වෙනවා. එතකොට අපෙන් අහන්නේ මොකද්ද? භාණ්ඩ වර්ග තුනම මිලටගත් පාරිභෝගිකයන් ගන්න. ඒ කියන්නේ x ධන y. x ධන y කියද? භාණ්ඩ වර්ග තුනම ගත්ත ප්‍රමාණය 30ක් වෙනවා. භාණ්ඩ වර්ග තුනම ගත්ත ප්‍රමාණය
30ක් එනවා. ලේසි. හරි. දැන් මම තේරුණා කතන්දරේ. හරිනේ. එතකොට ඒක හරි. එතකොට x ධන y කියන දන්න මම දාගන්නම් දැන් කීයද? 30යි කියන එක දාගන්නම් ඈ. 30යි කියන එක මම දාගන්නවා. දැන් දත්ත දන්න ඕනේ අපි. හරි. ඊට තියෙනවා බිත්තර සහ පරිප්පු පමණක් මිලටගත් පාරිභෝගික සංඛ්‍යාව. බිත්තර සහ පරිප්පු පමණක්. බිත්තර සහ පරිප්පු පමණක් මිලටගත් පාරිභෝගික සංඛ්‍යාව. ඒ කියන්නේ මෙන්න මේක නේද? පාරිභෝගික සංඛ්‍යාව මාළු සහ පරිප්පු පමණක්. මාළු සහ පරිප්පු පමණක් මිලටගත් පාරිභෝගික සංඛ්‍යාවෙන් දෙගුණයයි. මෙයා වගේ දෙගුණයලු මෙයා. එහෙනම් මෙයා y නම් මෙතන කීය දෙන්නේ? මෙතන එන්නේ 2y. මෙතන එන්නේ කීයද? 2y. 2y වෙනවා. හරි. 2y වෙනවා. මෙන් දෙගුණයක් නම් බිත්තර සහ පරිප්පු මිලටගත් පාරිභෝගික සංඛ්‍යාව. බිත්තර සහ පරිප්පු මිලටගත් පාරිභෝගික සංඛ්‍යාව. කියන්නේ මෙන්න මේ 2y වගේ උත්තරේ නේද අපෙන් අහන්නේ? 2y වගේ උත්තරේ තමයි අපෙන් අහන්නේ. අපි දන්නවා මේ මුළු සෙට් එකම 60යි මේක ඇල්ල 30යි නම් මේ දෙන්නක එකතුවක් 30ක් වෙනවනේ. එහෙනම් අපි දන්නවා 2y ධන y සමානයි 30යි කියලා. 2y ධන y සමානයි 30යි. එතකොට 3y සමානයි 30 වෙනවා. එතකොට y සමානයි 10යි කියලා එනවා. අපිට ඕනේ y නෙමෙයි අපිට ඕනේ 2y වල අගය. එම නිසා 2y කියන්නේ 20යි. 2y කියන්නේ කීයද? 20යි. ඒ කියන්නේ බිත්තරයි පරිප්පුයි ගත්තේ උන් කීයක් ඉන්නවද? 20 දෙනෙක් ඉන්නවා. බිත්තරයි පරිප්පුයි ගත්තේ උන් කීයක් ඉන්නවද? 20ක් ඉන්නවා. එහෙනම් අපි දන්නවා මෙතන 20යි, මෙතන 30යි. එහෙනම් මෙතන කීයද එන්නේ? 10යි. බලන්නකෝ. හරි ලස්සනට ඒක අපි විසඳු විදියට. කිසි කේසයක් නැහැ නේ. එතනින් එහාට. හරි. මාළු මිලටගත් පාරිභෝගික සංඛ්‍යාව 52යි. මාළු ගත්ත සෙට් එක 52යි. මාළු ගත්තේ මේ සෙට් එකනේ. මේ සෙට් එකේ 52යි. එහෙනම් අපි දන්නවා මෙතන 30යි, මෙතන 40යි, මේ සෙට් එක 52යි නම් මෙතනට එනවා 12යි. ඒ කියන්නේ මාළු පමණක් මිලටගත් ප්‍රමාණය කීයද දෙන්නේ 12යි. 12යි. එතකොට අපෙන් අහන්නේ බිත්තර පමණක් මිලටගත්. ඒ කියන්නේ මෙන්න මේ සෙට් එක තමයි අපෙන් අහන්නේ. මේ සෙට් එක තමයි අපෙන් අහන්නේ. කොහොමද හොයාගන්නේ? එන්නකෝ. හොයාගන්න. අපිට පුළුවන් එහෙනම් 52කින් අඩු කරන්න කෙලින්ම කීයක්ද? 52කින් අඩු කරොත් කෙලින්ම 40ක් අපිට එනවා 12යි. ඒ 12 තමයි මාළු පමණක් මිලටගත් සෙට් එක වෙන්නේ. ඊළඟට අපිට පුළුවන් 100න් මේ ඔක්කොම සෙට් එක අඩු කරොත් මේ සෙට් එක නේද අපිට. අපි දන්නවා මේ සෙට් එකම 60යි. මේ සෙට් එකම 12යි. 60 12යි 72යි. ඊට පස්සේ මේ එළියේ ඉන්න 14. 72යි 14යි කියද? 72යි 82යි 86යි. 86යි. එතකොට මෙතන එන ගාන කීයද? ඒ ගාන එකතු වුණාම තමයි 86ට ඒ ගාන එකතු වුණාම තමයි 100 එන්නේ. එහෙනම් 100න් 86ක් අඩු කරොත් අපිට එනවා කීයයි කියලාද? 14යි කියලා. එහෙනම් බිත්තර පමණක් මිලටගත් සෙට් එක කීයද? 14යි. බිත්තර පමණක් මිලටගත් සෙට් එක කීයද? 14යි. ඔන්න ඔහොම තමයි ඕගොල්ලන්ගේ කුලක ගාන ඉවරයි නේද? ඔව්. කුලක ගානේ උත්තර ටික ආවේ. ඉතින් මේ අපි සෙකන්ඩ් පාර්ට් එකේ ගණන් සෙට් එක මොන දැන් කතා කරලා ඉවරයි. ගණන් 12ම කතා කරා. ජ්‍යාමිතිය ගණන් ටික ඔක්කොම ඇතුළත් ජ්‍යාමිතිය ගණන් සුපිරිටම කතා කරනවා. ඒත් එක්කම ඔන්න ඔක්කොම ටික කතා කරලා ඉවරයි. ඔන්න ඔහොම තමයි ඕගොල්ලෝගේ 24 25 O level paper එකේ සෙකන්ඩ් පාර්ට් එකේ ගණන් 12 ඉවරයක් වුණේ. එතකොට ටිකක් සාපේක්ෂව පේපරේ ටිකක් අමාරුයි කියලා කියන්න පුළුවන්. අර හිතන්න තමයි තියෙන්නේ. ඉතින් අර කේස් එකක් තියෙන අර හිතන්න එක විතරයි තියෙන්නේ. අර නැත්නම් ඉතින් මේක පේපරේ අමාරුවක් කියන එකක් නැහැ. අර ඔයා හිතන විදියට පුරුදු වුණා නම් මේ පේපරේ ඇත්තම කිව්වොත් ලේසි පේපරයක්. එම අමාරු පේපරයක් නෙමෙයි. කොහොම හරි ඔහොම තමයි අපේ උත්තර ටික ආවේ. එහෙනම් අපි සෙකන්ඩ් පාර්ට් එකේ ප්‍රශ්න 12ම කතා කරලා ඉවරයි. එහෙනම් අපි ෆස්ට් පාර්ට් එකේ කෙටි ප්‍රශ්න 25යි ව්‍යුහගත 5යි එක්ක අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.